समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदम् धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस् सब्ब पापस् अकरणं कुशलस् उपसम्पदा सचित्त परियोदपनं ඊතම් බුද්ධාන ශාසනන්ති කරුණාවන්ත ගුණබද සත්පුරුෂ පින්වත්නි අතිපූජනීයම ලෙනවර විහාරස්ථානයේ ලෙනවර රජමහා විහාරස්ථානයේ ගෞරවනීයම ලොකු ස්වාමින් වහන්සේගෙන් අතිපූජනීයම විහාරාධිපති ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අපිට පාද නමස්කාර පූර්වක අවසරයි මෙතෙන් පටන් ධර්මානුශාසනාවන් පවත්වන්නට ලෙනවර රජමහා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ලොකු ස්වාමින් වහන්සේ සහ වැඩ ඉන්න පොඩි ස්වාමින් වහන්සේලා ඇතුළු කොටක සියලුම මහා සංඝරත්නයන් අවසරයි කරුණාවන්ත ගුණබද සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔය ඇත්තන්ට අද අපි ධර්මදේශනාවන් කරන්නේ සිත සහ චෛතසික පිළිබඳව හැමෝටම තේරෙන විදිහට ධර්මදේශනාව අතර වාරීදී මොන හරි දැනගන්න තියෙනවා නම් පොඩි තුන්ඩු කෑල්ලක ලියලවන්න නැත්නම් අහන්නත් පුළුවන් විස්තර කරලා දෙනවා. අද දින මේ පින්බර ධර්මදේශනාව සංවිධානය කරමින් බැතිබර ධර්මදාන දායකත්වයේ දරනවා 2023 ජනවාරි මාස 1 වෙනිදා බෝධි පූජා පින්කම ආරම්භ කර පවත්වන ධර්මදේශනා පින්කම් මාලාවේ 34 වන ධර්මදේශනාවයි මේ සිදු කරන්නේ. බැතිබර පින්බර ධර්මදාන දායකත්වයේ දරන්නේ හල්තොට පදිංචි ගිහාන් මදුසංක මහත්මයා සහ චතුරිකා මදුභාසිනී මහත්මිය. චමිලා මහත්මිය ඇතුළු සත්පුරුෂ පින්වන්ත ඒ සෑම දෙනාම මේ පුණ්‍යවන්තයෝ සත්පුරුෂයෝ පහෝගිය 30 වෙනිදා තමයි ධර්මදේශනාව සිදු කරන්න බලාපොරොත්තු වුණේ. නමුත් අපේ රටට බලාපොරොත්තු නොවුණු විපත්ති කාලයක් ආවා. ගම් වතුරෙන් හැමතැනම යට වෙනකොට පුණ්‍යවන්ත ඔය ඇත්තෝ හැමෝගීම පහසුවට දිනේ කල් දාලා අද දවස සූදානම් කරගත්තා. ඒ බුද්ධිමත් තීරණය නිසා ඔක්කොටම අද බණ අහන්නත් දෙන්න පුළුවන් වුණා. සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ ආශිර්වාද කරනවා ලෙනවර රජමහා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. වැඩ ඉන්න සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපගේ ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය පතනවා. අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. හල්තොට පදිංචි ගිහාන් මදුසංක මහත්මයා ඇතුළු පවුලේ සැමට සෙත් පතනවා. පින්කම සඳහා නන් අයුරින් උපකාර කරපු සියලු දෙනාටම සෙත් පතනවා.
යනොත් සනුලක පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ආශිර්වාද කරනවා. චතුරිකා ගුරුතුමියගෙන් අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට ආශිර්වාද කරනවා. ගම් වතුරෙන් විපතටපත් වී අකල් මරණ වලට ගොදුරු වුණු සියලුම දෙනාට ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. මේ මොහොතේදීත් ආපදා සහන කටයුතු වල යෙදෙමින් ඉන්න ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සැමට ආශිර්වාද කරනවා. ලෙනවර රජමහා විහාරස්ථානයේ සතර පේරුවේ දායකකාරක ආදී සියලු දෙනාටම ආශිර්වාද කරමින් පින්වත්නි ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. සබ්බපාපස්ස අකරණං ශරීරයෙන් වචනයෙන් හිතින් කිසිම පවක් කරන්න එපා. කුසලස්ස උපසම්පදා බෝධිපාශික ධර්ම කියන කුසල් වඩන්නට ඕන. සචිත්ත පරියෝදපනං පංච නීවරණ ධර්ම වලින් තමන්ගේ හිත පිරිසුදු කරගන්නට ඕන. ඊතං බුද්ධාන ශාසනං මේ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. කන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරෝපගාති සමනෝ හෝති පරං විහෙතයන්තෝ. කන්ති පරමං තපෝතිතික්ඛා ඉවසීම උතුම් තපසයි. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා උතුම්ම සැපත නිවන කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. නහි පබ්බජිතෝ පරෝපගාති අනුන් නසන්නේ පැවිදි පින්වතුන්. සමනෝ හෝති පරං විහෙතයන්තෝ පැවිදි පින්වතුන් වහන්සේලා කිසිම කෙනෙක්ට හිංසා කරන්නේ නැහැ. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමෝක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං. අනූපවාදෝ අනූපඝාතෝ අනූපවාදෝ වචනයෙන් කිසිම කෙනෙක්ට පීඩාවක් කරන්න එපා. අනූපඝාතෝ කිසිම කෙනෙක්ව හිංසාවක් කරන්න එපා. පාතිමොක්ඛේච සංවරෝ පාතිමෝක්ෂය තුල හික්මෙන්නට ඕනේ. මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං මත්තඤ්ඤුචාත බත්තස්මින් පමණ දැනගෙන පත්‍යවේක්ෂා කරමින් ආහාර අනුභව කරන්නට ඕනේ. පන්තංච සයනාසනං ගමින් ඈත ඒ හුදකලා වනාන්තරවල වැඩ ඉන්නට ඕනේ. අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං අදිචිත්තේච ආයෝගෝ. අදිචිත්තේ කියන රූපාවචර අරූපාවචර ධානය උපදවා ගන්නට ඕනේ. ඒතම් බුද්ධාන ශාසනං මේ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. ඒ භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාට එහෙම අනුශාසනා කරන්නේ. සත්පුරුෂ පින්වතුනි, එදා මහබෝසතාණන් වහන්සේට වයස අවුරුදු 29ක් වෙනකොට දකින්න හම්බුණා මහල්ලෙක්. මේ හැමෝම මහල්ලෝ දිහා බලන විදිහට නෙමෙයි බෝසතාණන් වහන්සේ දැක්කේ. බෝසතාණන් වහන්සේට ඒක තවත් එක දර්ශනයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ බැලුවේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ජරාවට පත්වීම වෙන්නේ කොහොමද කියලා. ශරීරේ ඒ වගේ මහලු වෙන්නේ කොහොමද? ඒ වගේම දකින්න හම්බ වුණා ලෙඩෙක්. මේ සියලුම දෙනා ලෙඩ වෙනවා. මේක කොහොමද වෙන්නේ? මේක නතර කරන්නේ කොහොමද?
ඒ වගේම දකින්න හම්බුණා මලමිනියක්. හැමෝම මිය ගිය අය දකිනා වගේ නෙමෙයි. කොහොමද මරණය සිද්ධ වෙන්නේ? මැරිච්ච කට්ටියට මොකද වෙන්නේ? නැවත නැවත උපදිනවද? මේ ආසන්නම දින ටිකේ බෝසතාණන් වහන්සේට යසෝදරා දේවියගේ කුසත් දවසින් දවස ඉදිරියට නිරායනවා පේනවා. යසෝදරා දේවියත් වයස අවුරුදු 28 දී රාහුල කුමාරයාට උපත ලබා දෙන්න සූදානමින් දැන් අවුරුදු 29 ලබන්න එන්නේ. ටිකෙන් ටික ගැබ මෝරනවා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා කොහොමද කෙනෙක් උපදින්නේ? ඉපදෙන්නේ කොහොමද? වයසට යන්නේ කොහොමද? ලෙඩ වෙන්නේ කොහොමද? මානෙටපත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන බෝසතාණන් වහන්සේ මේ හැම දිනවම මේ දුකින් ගලවන්න හිතාගෙන එදා තනියම දුක් විඳින්න, තනියම අබිනිෂ්ක්‍මණය කරන්න, ඒ තනියම ගිහිගේ අත්හැරලා දාලා හැමෝගේම සැනසෙල්ල හොයන්න එදා තීරණය කරනවා. බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක වගේ කාලයක් දුෂ්කර ක්‍රියා කරමින්, දැඩි දුෂ්කර ක්‍රියා කරමින්, ගුරුවරු හොයාගෙන යමින්, හිත දියුණු කරමින්, ප්‍රඥාව දියුණු කරමින් අවසානයේදී බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අවසානයේදී බෝසතාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුද්ධත්වයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා ශාසනය තුල පහළ වෙනකොට පස්සගතවසං යසකුල පුත්‍රයා, ඒ යහළුවෝ 54 දෙනා බද්ද වර්ගයේ කුමාරවරු, ඒ වාගේම උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදී ජටිල ස්වාමින් වහන්සේලා, ඒ වාගේම රජගහ නුවර බිම්බිසාර මහරජතුමා පූජා කරපු වේළුවනාරාමයේදී උපතිස්ස කෝලිත යාළුවෝ දෙන්නයි ඔහුගේ පරිවාර පිරිසයි. මේ ඔක්කොම මහාන වෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟ දැන් ඉනවම් පෝය වගේ වෙනකොට රැස් වෙලා ඉද්දි බුදුරජාණන් වහන්සේ ඕවාද පාතිමෝක්ෂය දේශනා කරනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරෝපගාති සමනෝ හෝති පරං විහෙත යන්තෝ අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං කියලා. සබ්බ පාපස්ස අකරණං, කයින් වචනයෙන් කිසිම වරදක් කරන්න හොඳ නෑ. පින්වතුනි, ඔය ඇත්තන්ට එක හිතක් නෙමෙයි තියෙන්නේ. ඔබේ තියෙන සිත් පරම්පරාවක්. මේ සිතට කියන තව නම් තියෙනවා විඥාණය, චිත්තය, හදය, සිත, මේ වගේ නම් ගොඩක්. මේ සිතින් කරන දේ තමයි ආරම්මන විචානන ලක්කනං චිත්තං. අරමුණු දැනීමේ ස්වභාවයයි මේ සිතින් කරන්නේ. සිතේ ස්වභාවය තමයි අරමුණු දැනීම, අරමුණ දැන ගැනීම. මේ සිත කියන්නේ එකක් නෙමේ, පරම්පරාවක්. මේ සිත ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම සිතත් එක්ක එකටම තියෙන ධර්ම වර්ගයක් තියෙනවා. ඒවට කියනවා හිතේ යෙදෙන ගති කියලා. ඒ කියන්නේ චෛතසික කියලා. මේ සිතක් තනිවම ඇති වෙන්නේ නැහැ.
සිතක් ඇති වෙනවා නම් ඒ සිත හටගන්නේ සිතේ යෙදෙන චෛතසිකත් එක්ක. ඒකෝපාද, ඒක නිරෝධ, ඒක අලම්බන, ඒක වත්තුක. ඒකෝපාද නිරෝධාච ඒක අලම්බන වත්තුක. චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකාමතා. සිතත් එක්ක එකටම හට ගන්නවා ඒකෝපාද. එකටම හට ගන්නවා. ඒක නිරෝධ. සිත නැති වෙනකොටම නැති වෙනවා. ඒකා ලම්බන සිත ගත්ත අරමුණම ගන්නවා. ඒක වත්තුක සිත හටගන්න ශරීරයේ ස්ථානවල චක්කුප්පසාදේද, සෝතප්පසාදේද, ගානප්පසාදේද, ජීවහප්පසාදේද, කායප්පසාදේද, වස්තුප්පසාදේද ඒ හටගන්න තැනම හටගන්නවා. මේ හිත තුල යෙදෙන ධර්මතා ටික හැබැයි සිතින් සිතට පොදුවේ යෙදෙන ධර්ම හතක් වගේම වෙන වෙනම අවස්ථාව අනුව වෙන වෙනම සිත්වල යෙදෙන වෙන වෙනම ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ හිතේ යෙදෙන ගති. සිතේ යෙදෙන ගති තමයි මේ චෛතසික කියලා කියන්නේ. එතකොට මේ සිතත් සිතේ යෙදෙන චෛතසිකත් ගත්තාම මේ සිත් චෛතසිකත් එක්ක ඇති වුණු ගමම්ම පැවතිලා නැතිව යනවා. ඒකට කියනවා සනාත්‍රයටපත් වෙනවා කියලා. උපාද තිති බංග ඇතිව පැවත නැතිව යනවා. ඒක ඊටම වේගයෙන් සිද්ධ වෙන්නේ. ඇහි පිල්ලමක් ගහද්දි ලක්ෂ ගාණක් සිත් මේ වගේ චෛතසිකත් එක්ක ඇතිව නැතුව යනවා. මේ සිතින් සිතට වෙන වෙනම ක්‍රියාවන් වෙන්නේ. හිත ඇතුළත යෙදෙන චෛතසික එක එක ක්‍රියාවන් කරන්නේ. හිත ඇතුලේ යෙදෙන චෛතසික වලින් එක ක්‍රියාවන් කෙරෙනවා. එහෙම විවිධ ක්‍රියාවන් කරන චෛතසික ගොඩක් යෙදෙන සිත්වල ප්‍රබල විදිහට යෙදෙනවා චේතනාව. අර සිස්සා චෛතසික ඒ කටයුතු වල යොදවාලමින් තමන්ගේ කටයුත්තත් කෙරෙනවා. අන්න ඔය වගේ සිත් එකක් ඇවිල්ලා ඒ කටයුත්ත කරලා ඉවර වෙනකොට ඊළඟට තව හිතක් ඇති වෙනවා. ඒකෙන් අදාළ කටයුත්ත අවසන් වෙනවා. ඊළඟට තව හිතක්. මේ සිත අරමුණක් එක්කමයි ඇති වෙන්නේ. කොයි වෙලාවකවත් එකපාර සිත් දෙකක් ඇති වෙන්නේ නැහැ. මේ සිත් ඇති වෙනකොට ඇති වෙන්නේ එක වතාවකට එකයි. ඒ අර යෙදෙන චෛතසිකත් එක්ක ශරීරයේ ස්ථාන 6න් එක තැනක මේ සිත හටගන්නේ. ඒක හට ගන්නකොට ඒ ස්ථාන 6ෙම හට ගන්නවන විදිහක් තියෙනවා. අතීත භවංග චලන භවංග පච්ඡේද. ඊට පස්සේ අර ස්ථානයෙන් ගත්ත අරමුණත් එක්ක පංචද්වාරා වචනය, ඊට පස්සේ චක්කු විඥාන, සෝත විඥාන ආදී පහෙන් එකක්. කුසල විපාකෝ අකුසල විපාක. ඊට පස්සේ සම්පටිච්ඡද, සම්තීරණ, වොට්ටපන, ඊට පස්සේ ජවන් සිත් 7. ඔය විදිහට චිත්ත පරම්පරාවක් නැත්නම් චිත්ත වීති ටිකක් ඇති වෙන්නේ. මේ විදිහට පින්වත්නි තදාරම්මන භවාංග සහ මෙහෙම චිත්ත වීති දිගටම පරම්පරාවක් විදිහට තියෙන්නේ. මේක තේරුම් ගන්න බෑ පේන ඒවට ආසා කරමින් ඉන්න අයට. එහෙම ආසා කර ඉන්න ලිංගෙම්බ වගේ එකම තැනක මොනවා හරි පේන දෙයකට ආසා කරන රූපයක වාන රූපයට. කනට හෙන ශබ්දයකට ආසා කරමින් ඉන්නවා. නහයට දැනෙන සුවඳකට ආස කරමින් ඉන්නවා. දිවට දැනෙන රසයකට ආස කරමින් ඉන්නවා. ශරීරයට දැනෙන ස්පර්ශයකට ආස කරමින් ඉන්නවා. හිතට දැනෙන එක අරමුණු වලට ආසා කරමින් ඉන්න අය ඉන්නේ අසහියෙන්. ඒ ඉන්නේ සිහියෙන් නෙමෙයි. ඒ නිසා ඒ කට්ටියට මේක තේරුම් ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම සතිය සම්පජන්ණේ යෝනිසෝ මනසිකාරය ඕන. සතිය සම්පජන්ණේ යෝනිසෝ මනසිකාරය ඕන.
බුදුරජාණන් වහන්සේ මේ සිස්සා චෛතසික ගැන සියල්ලම දේශනා කළා තියෙනවා. රූපේසා මේ හැම දේ ගැනම කිසිම අඩුවක් නැතුව හැම දේම දේශනා කළා තියෙනවා. සත්පුරුෂ පින්වත්නි, මේ සිත කියන්නේ පරම්පරාවක් කියලා කිව්වනේ. එතකොට මේ පරම්පරාවේ ඇතිවන විවිධ සිත් අතරේ තියෙනවා චුතිසිත, ප්‍රතිසන්දි සිත, භවාංග සිත් කියලා නම් වලින් කියන්න පුළුවන් සිත් වර්ග තුනක්. චුතිසිත කියලා කියන්නේ මේ ජීවත්ව ඉන්න කෙනා මේ ජීවිතේ අන්තිමට එයාගේ හෘද වස්තුව තුළ ඇතිවන සිත්වල අවසන් හිත. හරියට මේ කෙලවරේ ඉඳන් මේ කෙලවර දක්වා ඉන්න පින්වතුන් ඔක්කොම මේ ධර්ම දේශනාව අවසන් කරලා එළියට යනකොට අන්තිමට යන කෙනා වගේ. අන්තිමය වගේ. හැබැයි අන්තිමයට ඉස්සරහින් සංවිධානය කරපු කීප දෙනෙක් යනවා වගේ තමයි ජවන් සිත් ටික තියෙන්නේ. එතකොට චුතිසිත කියන්නේ එක භවයක් අවසන් කරන හිත. චුතිසිත. ඊට පස්සේ ප්‍රතිසන්දිසිත. ප්‍රතිසන්දිසිත කියන්නේ ඊළඟ භවයේ සංදි කරන හිත. එහෙම නැත්නම් අලුත් භවයක් පටන් ගන්නකොට ඇතිවන පළවෙනි හිත. ඒ සිත ඇති වෙන්නේ අර චුතිසිතට කලින් ඇතිවන ජවන් සිත්වල විපාක විඥානයක් විදිහට. චුතිසිතේ විපාක විඥානයක් නෙමෙයි. චුතිසිත දුර්වලයි. චුතිසිතට කලින් ඇතිවන ජවන් සිත්වල විපාක විඥානයක් විදිහට. එතකොට මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩාක් පින් කරපු කෙනෙක්ගේ මැරෙන වෙලාවේ හිත නරක වෙන්න පුළුවන්. ගොඩාක් පව් කරපු කෙනෙක්ගේ මැරෙන වෙලාවේ හිත හොඳ තැනකට ගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ කරපු පව් කරපින් ඊළඟ නාම රූප වලට බලපාන එක නවතිනවා කියලා. ප්‍රතිසන්දිය හොඳ තැනක හෝ නරක තැනකට වැටෙනවා. හැබැයි ඊට පස්සේ මේ සිස්සා චෛතසික රූපවල පැවැත්මට අතීත කර්ම බලපාමින් යන වැඩපිළිවෙලක් තියෙනවා. ඕක තේරුම් ගන්න නම් ඔය ඇත්ත හිත ගැන ඉගෙන ගන්න ඕන. චෛතසික ගැන ඉගෙන ගන්න ඕන. සිතයි චෛතසිකයි විතරක් ඉගෙනගෙන බෑ. ඊට පස්සේ තියෙනවා තව කොටසක්. ඒ තමයි ඔය ඇත්ත හේතු කෘත්‍ය වේදනා ඒ වගේම තවත් ධර්ම කොටස් වගේක් තියෙනවා දැනගන්න. ඒ ටික ඉවර කරලා එතනින් අවසන් වෙන්නේ චිත්ත වීති ඉගෙන ගන්න ඕන. එතනින් අවසන් වෙන්නේ මිනිස්සු සහ දෙවිවරුන්ට අදාළ ඔක්කොම තොරතුරු විස්තර දැනගන්න ඕන. ඊට පස්සේ ඔය ඇත්ත දැනගන්න ඕන රූප 28 ගැන. රූප 28 හට ගන්නවන හේතුත් දැනගන්න ඕන. රූප කලාප විදිහට කර්මයේ සිට උණුසුම ආහාර කියන මේ හේතුන්ගෙන් හටගෙන මේක පවතින විදිහ දැනගන්න ඕන. එතනින් අවසන් වෙන්නේ නැහැ ඔය ඇත්තන්ට. දැනගන්න තියෙනවා අකුසල ධර්ම ගැන. ඒ වගේම මිශ්‍රක ධර්ම ගැන, කුසල ධර්ම ගැන. ඔය විදිහට ඉගෙනගෙන එනකොට ඔන්න ඔබට පුළුවන් පංචස්කන්ධය කියන එක හරියටම තේරුම් ගන්න. ඔහොම අනුපිළිවෙලට හරි තැනට ආවොත් පංචස්කන්ධය ධාතු ආයතන ඉන්ද්‍රියයන් හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔය ඇත්තන්ට ඉක්මනට වැටහි. චතුරාර්ය සත්‍ය ධර්මයට එතෙන්දී එන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට තේරුම් ගන්න පහසුයි. දුක්ඛාර්ය සත්‍ය කිව්ව ගමන් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මානාම්පි දුක්ඛා මේ හැම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අප්‍රිය සංපයෝග ප්‍රිය විපයෝග යම්පි ඡන්න ලැබති තම්පි දුක්ඛං ඔය හැම දේම ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ඒක හට ගන්නවන තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව. ඒක නැති කරන නිවන් දකින්න පිළිපදින්න ඕන ආර්ය අෂ්ටාංග මාර්ගය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම දැනගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි කෙටියෙන් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය දේශනා කරලා තියෙන ක්‍රමය.
භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් බලලා මනුස්ස දිව්‍ය බ්‍රහ්ම හැමතැනක්ම පරික්ෂා කරලා අපේ සක්වල බලලා අනේ සක්වලවල් බලලා අනන්ත ඈත පිට තියෙන සියලුම ලෝක සියල්ලම පරික්ෂා කරලා බලලා දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කිටියෙන් දේශනා කළා. ඔය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ මධ්‍යම ප්‍රමාණයට දේශනා කළ අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ අංග 12 අරගෙන සංසාර චක්‍රේ පෙන්නලා දුන්නා මේක පටිච්ච සමුප්පාද ධර්මයයි කියලා. ඒ තමයි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ මධ්‍යම ප්‍රමාණයට දේශනා කරපු ක්‍රමය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ කිසිම අඩුවක් නැතුව අංග සම්පූර්ණව. ඒ තමයි අනන්ත ණය සමන්නාගත මහා ප ဋ ාණ ධර්මය කියන්නේ. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේ ජාත පච්චයෝ පච්චා ජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නාත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ කියලා. මේ චතුරාර්ය සත්‍ය ධර්ම ක්‍රමයෙන් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කිටියෙන් විස්තර කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ මධ්‍යම ප්‍රමාණයට විස්තර කරනවා. ප ဋ ාණ ධර්මයෙන් සියලුම අක්මුල් සියල්ලමත් එක්ක හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ අංග සම්පූර්ණව දේශනා කරනවා. ඒක තවත් භාග්‍යවතුන් වහන්සේගේ විශේෂපතේ ඌට වඩා තව ගැඹුරට යනවා. නමුත් ඔබට අපට අර ප්‍රමාණයට දේශනා කළා තියෙනවා. එතකොට මේ තියෙන සම්පූර්ණ දහම් ගමන් මගේ ඔය ඇත්තෝ ඔබේ තරමට තරමේ ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගන්නකොට පින්වත්නි සිත ගැන චෛතසික ගැන ඉගෙන ගන්නවා කියන්නේ ස්කන්ධ පහෙන් ස්කන්ධ හතරක් ආවරණය වෙනවා. ස්කන්ධ පහයි තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකෙන් සිතයි චෛතසිකයි දැනගන්නවා කියන්නේ විඥානස්කන්ධයයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංකාරස්කන්ධයයි දැනගත්ත කියන එක. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික ධර්ම වලට. චෛතසික 52කින් වේදනා කියන්නේ වේදනා චෛතසිකයට. සංඥා කියන්නේ සංඥා චෛතසිකයට. සංකාර කියලා කියන්නේ චේතනාවයි 52කින් ඉතිරි 50. දෙකක් වෙන් වුණානේ වේදනා සංඥාවලට ඉතිරි 50ට. මේ තමයි සිත සහ සිතේ යෙදෙන චෛතසික ධර්මවල කතාව. වේදනා සංඥා සංකාර සහ විඥාන. එතකොට පින්වත්නි ජීවත්ව ඉන්න කෙනෙක් එයාගේ ජීවිතයේ අවසානයට යනකොට ඒ අන්තිමට ඇතිවන හිත හඳුන්වන්නේ චුතිසිත කියලා. චුතිසිතෙන් පස්සේ ඊළඟ අලුත් භවයක් ලබා ගන්නකොට ඒ කර්ම විපාක විදිහට ලැබෙන ප්‍රතිසන්දි විඥානයයි එහි යෙදෙන වේදනා සංඥා සංකාර කියන ඒ චෛතසික ධර්ම ඒ නාම ධර්මයි අරගෙන ඒ ප්‍රතිසන්දි විඥානය ඊළඟ භවයේ සන්ධි කරන හිත. ඊට පස්සේ ප්‍රතිසන්දියේ ඉඳලා ඒකේනා ඒ ලබාගත් උපතේ ඉන්නේ සතියක්ද මාසයක්ද අවුරුද්දක්ද අවුරුදු 10ක් 15ක්ද මිනිස්සු අතර වගේ අවුරුදු 100ක වගේ කාලයක් ඉන්න පුළුවන් තැනක ඉඳලා අවුරුදු 20ක් 30ක් 50ක් 70ක් 80ක්ද ඒකේනා මරණයටපත් වෙනකොට ඒ ඇති වෙන්නේ චුතිසිත. එතකොට ඒ චුතිසිතයි ප්‍රතිසන්දි සිතයි අතරමැද කාලේ
එයාගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හෘද වස්තුවෙන් වෙනත් අරමුණු අරගෙන සිත් ඇති වෙන්නේ නැති හැම වෙලාවකම පවතින සිත් පරම්පරාවට කියනවා නමක්. ඒ තමයි භවාංග සිත්. ප්‍රතිසන්දියයි චුතියයි අතරමැද ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හෘද වස්තුවෙන් මේ විවිධ අරමුණුත් එක්ක විඥානයෝ පහළ වෙන්නේ නැත්නම් ඒ සියලුම පවතින විඥාන සන්තතිය අතීතයේ චුතියට කලින් ඇති වුණු කර්ම සිත්වල අරමුණත් එක්ක ගත්ත විපාක විඥාන සන්තතියක් හින්දා ඒක හඳුන්වනවා භවාංග සිත් කියලා. භවයේ පැවැත්ම සිද්ධ කරන සිත්. චුතිසිත, ප්‍රතිසන්දිසිත, භවාංග සිත්. චුති ප්‍රතිසන්දි භවාංග වෙන්නේ නැති චක්කු විඥාන වගේ සිත් තියෙනවා. ඒව ඇවිල්ලා අපි කරන හොඳ නරකේවට ලැබෙන හොඳ විපාක හරි නරක විපාක හරි විඥාන දෙකක් තියෙනවා. ඇසේ පහළවන සිත් දෙකක් තියෙනවා. හොඳ විපාක නරක විපාක වලට ලැබෙන විඥාන දෙකක්. කනේ ඇතිවන විඥාන දෙකක් තියෙනවා. හොඳ විපාක නරක විපාක. ඒ කියන්නේ කුසල විපාක අකුසල විපාක වලට ලැබෙන විඥාන දෙකක්. නාසයේ දිවේ ශරීරයේ හටගන්න ගාන විඥාන දෙකයි જીවහා විඥාන දෙකයි කාය විඥාන දෙකයි කියලා ඔහොම තියෙන විඥාන 10ක්. ඒ විඥාන 10 හඳුන්වන්නේ දිපංච විඥාන කියලා. චක්කු විඥාන දෙකයි, සෝත විඥාන දෙකයි, ගාන විඥාන දෙකයි, જીවහා විඥාන දෙකයි, කාය විඥාන දෙකයි. ඕවා හඳුන්වන්නේ දිපංච විඥාන කියලා. හැබැයි ඕවගෙන් කෙරෙන්නේ අලුත් අරමුණක් අරගන්න කටයුත්තක් විතරයි. ඊට පස්සේ ඊළඟ ටික කෙරෙන්නේ හෘද වස්තුව තුළ අර හේතුත් එක්ක යෙදෙන විවිධ සිත් එක්ක. මේක තේරුම් ගන්න ඔය ඇත්තන්ට පුළුවන්. බැරි කමක් නැහැ. ඔය ඇත්තන්ට පුළුවන්. කෙලවරකින් ඉගෙනගෙන යනකොට මතක තියාගන්න පින්වත්නි කාලේ නාස්ති කරන්න ඔබට නැහැ වෙලාවක්. ඔය ඇත්තන්ට කල් දාන්න වෙලාවකුත් නැහැ. බලන්නකො කට්ටියම නාකි වෙලානේ. නේද? කොණ්ඩේ ඉතිලා, ඒ වගේම තට්ටේ පෑදිලා, දතුත් එකක් දෙකක් හැදිලා. ඒ වගේම ඔය ඇත්තන් දැන් ටික ටික කල් පනින කාලේ. කල් පනිනව නේද හැමෝගෙම. මේ වගේ ඔය ඇත්තෝ කල් ඉක්ොත් වෙනකොට කරන්න දෙයක් නැහැ. එතකොට නම් ධනෙහි සමාරු කොන්දේ අමාරු ඔය ටික මතුවේ. හැබැයි පින්වත්නි ඊට කලින් මේ ටික කරගන්න ඕන. මේ ටික කරගන්නකොට මුලදී ඉතින් අලුතින් ගිය තැනක්නේ. වැඩකට අලුතින් ගියත් එතන පුරුදු වෙන්න එපාය. ඒ වගේ ඔය ඇත්තන්ට අහලා නැති වචන ටිකක්, දන්නේ නැති මාතෘකා ටිකක්, දන්නේ නැති තොරතුරු ටිකක්, තීරුම් ගන්න කන් ටිකක්, අමාරු කන් ටිකක් දැනෙයි. ඊට පස්සේ බලන්න එපා තීරුම් යනකොට. ලංකාවෙන් සමහර කට්ටිය පිටරට ගියාම පළවෙනි මාස දෙක තුන යනකම් කියන්නේ අනේ අපි ආවේ කීයක් හරි හොයාගෙන ආපහු ලංකාවට යනවා කියලා. හැබැයි මාස 6ක් 7ක් යනකොට දැන් අර අධික සීතලටත් ඔරොත්තු දෙනවා, අධික රස්නටත් ඔරොත්තු දෙනවා. ඒ වගේම ඔය ඇත්තෝ නම් 3 වේල උයාගෙන කෑවට ඊ ඇයට 1 වේලක් උයලා දවස් 7 ඕකනේ ෆ්‍රිජ් එකේ දාලා රත් කර කන්නේ. ඒකටත් පුරුදු වෙලා ඔහොම යනකොට නෑ අපි මේ පදිංචියමු කියලා එනවා. අන්තිමට තීරණයකට එන පදිංචියමු කියලා ගන්නවා ඉදව. ජීවත් වෙන වයසේ ආය ලංකාවට එන්නේ නැවෝ කට්ටි කැමැත්තක් කරගන්න කියලා කියනවා. පින්වත්නි ඔය ඇත්ත මෙතෙන්ට ආවට පස්සේ ඇයි නිතර ඇහෙන්නේ නැහනේ? ඉස්සර නම් නිතර ඇහුණා. දැන් ධර්මදේශනා විදියට කියන්නේ මොනවද බලන්න. දැන් ධර්මදේශනා කියලා කියන්නේ අනිත් අයගේ ජීවිතවලට ප්‍රයෝජනයක් ලබා දෙන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. හුඟක් අහන්න හම්බ වෙන්නේ ජීවිතේම සසරව මූසද කරන කාරණානේ. ඒ කියන්නේ ඊළඟ භවයේ දිව්‍ය ලෝකයක උපදින්නනේ සමහර කට්ටිය හිත යොමු කරන්නේ නේද? මොන අපරාධයක්ද? සහගාන අපරාධ කියන්නේ ඌට. ජීවත් ඉන්නකොට නිවන් සැප විඳින්නයි අරමුණු කරන්න ඕන. ඔය ඇත්තන්ට මේ ජීවිතේ නිවන් දකින්න තැනට යොමු කරන්න ඕන.
මොකද දැන් නිවන් සැප කියලා හිතන්නේ නිකන් මැරියන් කිව්ව එකට තව නමක් වගේනේ. දැන් නිවන් සැප කිව්ව ගමම්ම කට්ටියගේ හිතවලට වැඩෙන්නේ කෙනෙක්ට මරණය ප්‍රාර්ථනා කරනවා වගේ. ඇයි ඒ අය හිතන් ඉන්නේ මැවුනට පස්සේ දැන්වීම ගහන්න මෑත කාලේ කර පුරුදු කරගත්ත රැල්ල හින්දා මැවුනට පස්සේ කියන නමක් කියලා. ඔළුවේ තියෙන බරවල් අයින් කළාට පස්සේ දැනෙන සැහැල්ලුව කොහොමද? මේ දවස්වල ගම් වතුර හින්දා හාල් හිම හැමතැනම ඔය ඇත්තෝ අරයි යන්න ඇත්නේ. හාල් ගෝනි 10 හතරක් ඔලුවට තියාගත්තාම කිලෝ 40ක් කොච්චර බරක්ද? ඔය ඇත්තෝ ඔය කිලෝ 40න් යනකොට 10ක් බානවා. කන්න නැති ගෙවල් යට වුණු කෙනෙක්ට දෙනවා. 10ක් අඩු වුණු එක දැනෙන්නේ නැද්ද හිසට? හරි පහසුයිනේ. පුදුම පහසුවක්. ඒ වගේම ඔය ඇත්තෝ තවත් තැනකදී තවත් 10ක් බානවා. දැනෙන්නේ නැද්ද හිතට? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ජීවත් ඉන්න ඔබ ඇත්ත ඔක්කොගෙම චිත්ත සන්තතිය නැති කළොත් ඒ බර ජීවත් වෙද්දි දැනනවද නැද්ද? ඒ බර නැතිවීමේ සැහැල්ලුව දැනෙනවා. ඊකට කියනවා පළවෙනි වරට නිවන් දකින්නවා කියලා සෝවාන් මාර්ගය කියලා. ඒ වගේම සකදාගාමී වෙනවා කාමරාග පටික තුනී කරනවා. කොච්චර අමාරුද කේන්ති යන එක නවත්ත ගන්න. රාගය ඇතිවෙන එක නවත්ත ගන්න. මොන තරම් වද දෙනවද ඕවා. හැබැයි ජීවත්ව ඉන්නවා කේන්ති යන්නේත් නැතුව රාගය ඇති වෙන්නේත් නැතුව. ඒක මොන තරම් සැපයක්ද කියලා හිතන්නකෝ. කේන්ති යන්නේත් නැහැ රාගය ඇති වෙන්නේත් නැහැ ජීවත් ඉන්න මොන තරම් සැපයක්ද කියලා හිතන්න. පින්වත්නි ඒ වගේම ඔය ඇත්තෝ කාමරාග පටික නැත්තටම නැති කළා දානවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිචාවන් සහ මුලින්ම නැසලා දානවා. මොන සුවය සැනසෙල්ලක් ඇද්ද? ජීවත් වී ලබන සැපය. දැන් විසාකාව ළමයි 20ක් හැදුවේ සෝහන් වෙලා ඉති. බිම්බිසාර මහරජුරු ඒ කාලේ තිබ්බ අංග මගද කාසි කෝසල වච්චි මල්ල චේති කුරු මස්ස පංචාල වස්ස සුරසේන අස්සක අවත්ති ගන්ධාර කාම්බෝජ මේ සොළොස්මා ජනපද වලින් ලොකුම ජනපදයේ පාලනය කළේ මගධ රට පාලනය කළේ සෝහන් වෙලා. සෝහන් වෙච්ච රජ කෙනෙක් විදිහට ඔළුවේ තියෙන අර වැරදි මතවාද දුස්ති නැති කරලා සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැතිව ජීවත් වෙන කෙනෙක් කොච්චර ලස්සනට ඉන්නවද කියලා පොඩ්ඩක් හිතන්න. පින්වත්නි අන්න එතෙන්ට යන්න ඔය ඇත්තන්ට ධර්ම ඥානෙ ඕන. ධර්ම ඥානෙ නැති වුණොත් ඉක්මනට රැවටෙනවා. ධර්ම ඥානෙ ඕන. සබ්බ පාපස්ස අකරණං කයින් වචනයෙන් සිතින් කිසිම පවක් කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං මේ ලෝකේ පාප කර්ම කරන සිත් ඔක්කොම තියෙනවා 12ක්. හැම විදිහකම පාප කර්ම කරන්නේ ඔය සිත් 12න්. ලෝභ මූල සිත් 8ක් තියෙනවා, දෝෂ මූල සිත් 2ක් තියෙනවා, මෝහ මූල සිත් 2ක් තියෙනවා. ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ඒ ලෝභ මූල සිත් 8 තියෙනවා මිත්‍යා දෘෂ්ටියත් එක්ක යෙදෙන සිත් 4ක්, මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැති සිත් 4ක්. මිත්‍යා දෘෂ්ටිය යෙදෙන සිත් 4ක් තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැති සිත් 4ක් තියෙනවා. ලෝභ මූල සිත් තියෙනවා ඔක්කොම 8ක්. ඒකේ ලෝභ මූල කියන්නේ ඔය හිත් 12ෙම මෝහය තියෙනවා. හැබැයි මෝහයත් එක්ක ලෝභයේ තියෙන සිත් තියෙන්නේ 8යි. ඒක නිසා ඒවට ලෝභ මූල සිත් කියනවා. ලෝභ මූල සිත් 8යි. ඒ වගේම ද්වේෂ මූල සිත් 2ක් තියෙනවා. ඒකේ මෝහයේ තිබ්බට ද්වේෂයක් තියෙනවා. ඒ නිසා දෝෂ මූල සිත් 2යි. ඒ වගේම මෝහ මූල සිත් 2ක් තියෙනවා. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ. හැබැයි මෝහය විතරයි ඒ හිත් දෙකේ යෙදෙන්නේ. ඒවට කියනවා මෝහ මූල සිත් 2ක් කියලා. එතකොට 8යි 2යි 2යි 12යි. 8යි 2යි 2යි 12යි කියලා සිත් 12ක් ගත්තට ඔය සිත් 12න් කරන වැරදි වැඩ වගේක් තියෙනවා. ඒ තමයි කාය කර්ම,
සබ්බ පාපස්ස අකරණං. කයින් වචනයෙන් හිතින් කිසිම වරදක් කරන්න එපා, කිසිම පවක් කරන්න එපා. හැබැයි සබ්බ පාපස්ස සියලුම පාප කර්ම කරන මේ අකුසල සිත් 12න් කරන දස අකුසල කර්මපත තමයි ශරීරයෙන් කරනවා සතුන් මරණ එක. ඒක කාය කර්මය, ශරීරයේ උපකාරයෙන් කරන්නේ සතුන් මරනවා. ඒ වගේම සොරකම් කරනවා. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙනවා. සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වරදවා හැසිරෙනවා. සතුන් මරනකොට සතුන් මරන්නට ඒ කෙනාගේ හිත තුළ කරුණාව නැතිව යනවා. දැන් බුදුදහමේ උගන්වනවා ලස්සන කරුණු ටිකක්. ලෝකේ එක එක රටවල් වලට යන්න බලන්න. ලංකාවේ කට්ටිය ලංකාව ගැන පුදුම විදිහට වර්ණනා කරනවා. ඇයි මේ තරම් අනිත් අයට කන්න බොන්න දෙන තැනක්? ඒ වගේම මේ තරම් අනිත් අයට කරුණාව දක්වන තැනක්? ඇයි පුංචි කාලේ ඉඳන් අපි පුරුදු කරනවානේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. දැන් මේ පාර ගම් වතුරට මොකද උනේ බලන්න. සචේ ක්‍රියාත්මක වෙන්න කලින් අපි අය මෙන්න කන්න බොන්න දීලා ඇයි දුකටපත් වුණු කට්ටියට දුකින් ගලව ගන්න ඇතිවන ඒ කරුණාවන්තකම හින්දා, කරුණාව හින්දා අර කට්ටියව ගලව ගන්න අවශ්‍ය විදියට මහන්සි ගන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ තමයි බුදුදහම තුළ උගන්වන විශිෂ්ට කරුණු. ලෝකෙ වෙන ආගම් රටවල නෑ ඕවා. පින්වත්නි, ධර්මයේ ඉගෙන ගන්නකොට ඔබට පුදුම තරම් සැනසෙල්ලක් දැනෙනවා, සුවයක් දැනෙනවා, ජීවිතේ ලස්සන වෙනවා. කරුණාවන්ත හදවතක් තියෙන කට්ටිය මරන්නේ සතුන්. සතුන් මරන්නේ ශරීරයේ උපකාරයෙන්. ශරීරයෙන් ඒ දේ කරනකොට ඇති වෙන්නේ කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතියට කලින් ඇති වෙන්නේ චිත්තකිරිය වායෝ ධාතුව. ඒ කියන්නේ හිතින්ද හට ගන්නවන අංගමංගානුසාරී වායෝ ධාතුව. ඊට කලින් ඇති වෙන්නේ ඒ කෙනාගේ සිත. එතකොට ඒ සිත තුළ තිබුණේ චේතනාව සහ අනෙක් ධර්මතා ටික. එතකොට මේ අනෙක් ධර්මතාවල කරුණා, මෛත්‍රී ආදී කවුරු තියනවා නම් ඒ කෙනා කිසිම විදියකින් සතුන් මරන්නේ නැහැ. සතුන් මරනවා නම් සතුන් මරන ඒ කෙනාගේ හිත තුළ තියෙනවා දේශේ තරහව. ඒත් එක්කම ඒ කෙනාගේ හිතවල තියෙනවා අකුසල චෛතසික ටික. අකුසල චෛතසිකත් එක්ක තියෙන ඒ වගේ සිතක් හින්දා තමයි චිත්තකිරියේ වායෝ ධාතුව ඇති වෙන්නේ, කාය විඤ්ඤාතිය ඇති වෙන්නේ, ඇටකට සිවුරෙන් අදාළ දේ කරන්නේ. දැන් ඉතින් කියලා දෙන්න එපා මොකද්ද චිත්තකිරියේ වායෝ ධාතුව, කාය විඤ්ඤාතිය කියලා? දැන් කියන්න බෑ. මොකද දැන් සිත ගැනයි චෛතසික ගැනයි කියන්නේ. සිත ගැන, චෛතසික ගැන, චිත්තකිරියේ වායෝ ධාතුව, කාය විඤ්ඤාතිය ගැන රූපවලදීම හම්බ වෙන්නේ. ඒවා නාම රූප ධර්ම සම්පූර්ණයෙන්ම එක එක ධර්ම ගොඩක් එකට එකතු වෙලා සිද්ධ වෙන ලොකු වැඩ කොටසක්. සත්පුරුෂ පින්වත්නි, සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම කාය කර්ම තුන. ශරීරයේ උපකාරයෙන් කරන වැරදි. බොරු කීම, කේලාම් කීම, සරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියලා කියන වචී කර්ම 4. ඒ වගේම අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභේ, විසම ලෝභයට. අවිද්‍යාව, ව්‍යාපාදේ කියන්නේ තරහවට, කේන්ති අනේකට. මිච්ඡා දිට්ඨි කියන්නේ තියෙන දේ වරදවා දකින ස්වභාවයට. එතකොට තියෙන දේ වරදවා දකින මේ මිච්ඡා දිට්ඨියත්, ඒ වගේම කේන්තියම, තරහව කියන ව්‍යාපාදයත්, දැඩි ලෝභය කියලා කියන මේ අවිද්‍යාවත් මනෝ කර්ම, සිතින් කරන කර්ම. ඒ වගේම හිස් වචන කතා කිරීම, ඒ වගේම පිළුණු වචන කතා කිරීම, බැනවැදීම, බොරු කීම, මේ දේවල් වචනයෙන් කරන ඒවා. කාමයේ වාදවා හැසිරීම, සොරකම් කිරීම, සතුන් මැරීම, මේ දේවල් ශරීරයෙන් කරන ඒවා. මේ තමයි කාය කර්ම 3, වචී කර්ම 4, මනෝ කර්ම 3 කියලා කියන්නේ. ඔය දස අකුසල කර්ම පතයි මේ ලෝකේ තියෙන හැම වරදක්ම,
හැම වරදක්ම කෙරෙන්නේ පින්වත්නි මෙන්න මේ අකුසල් සිත් 12න්. ඒ අකුසල් සිත් 12න් සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික හිතයි සසංකාරික හිතයි. සෝමනස්ස සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික හිතයි සසංකාරික හිතයි. උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික හිතයි සසංකාරික හිතයි. උපේක්ඛා සහගත ditthිගත විප්පයුත්ත අසංකාරික හිතයි සසංකාරික හිතයි. මේ විදිහට තියෙන ලෝභ මූල සිත් 8ක්. ඒකේ මිත්‍යා දෘෂ්ටිය යෙදෙන සිත් 4ක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය යෙදෙන සිත් 4 තමයි මුලින්ම සෝවහන් වෙනකොට නැති කළ දාන්නේ. සෝවහන් වෙනකොට ඔය මිත්‍යා දෘෂ්ටිය යෙදෙන ලෝභ මූල සිත් 4යි අකුසල් සිත්වල තියෙන විචිකිච්ඡා සම්පයුක්ත හිතයි. ඔය කියන සිත් 5 තමයි නැත්තටම නැති කළ දාන්නේ. සෝහන් මාර්ගඵලයටපත් වෙද්දී අහපව ජීවත් ඉන්නකොට එයාගේ හිතේ ඔය සිත් ටික ඇති වෙන්නේ නැහැ. පින්වත්නි ලෝභ මූල සිත් 8 ඊට පස්සේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික හිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික හිත. එතන තියෙනවා සිත් දෙකක් ද්වේෂය. ඒ වගේම උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත හිත උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත හිත. එතන තියෙනවා ඔක්කොම උපේක්ඛා සහගත මෝහ මූල සිත් දෙකක්. දැන් මේ කිව්වේ මේ ලෝකේ තියෙන සියලුම වැරදි කරන සියලුම අකුසල කර්ම කරන සිත් 12. ඔය තමයි අරමුණු දැනගන්න ස්වභාවයේ තියෙන විවිධ චෛතසික ධර්ම යෙදෙන සිත්. ඔය සිත්වල යෙදෙනවා මෝහය, අහිරිකය, අනෝත්ථප්පය, උද්ධච්චය, ලෝභය, ditthිය, මානෙ, දෝෂේ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තිනය, මිත්ත, විචිකිච්ඡා කියලා චෛතසික 14ක්. මෝහය, අහිරිකය, අනෝත්ථප්පය, උද්ධච්චය අකුසල සාධාරණයි. අකුසල සිත් 12ම යෙදෙනවා. ලෝභය, මානෙ, ditthිය, විචිකිච්ඡා ආදී මේ ඔක්කොම චෛතසික ධර්ම 14 අරගෙන මේ සියලුම අකුසල චෛතසික 14 අර අකුසල කර්මයේ කරනකොට සුදුසු විදිහට ඒ සිත්වල අඩු වැඩි විදිහට යෙදෙනවා. මේ විදිහට අකුසල සිත් 12 අකුසල චෛතසික 14ක් යෙදෙනවා. ඔන්න ඔය අකුසල සිත් 12ට ලැබෙනවා පින්වත්නි විපාක වගයක්. ඒ විපාක සිත් හම්බ වෙනවා ඔක්කොම 7ක්. ඒ 7න් උපේක්ඛා සහගත චක්කු විඥානයක්. මේ ජීවත් විද්‍ය අපි කැමති නැති අරමුණු පේන. අපිට වේදනා අපිට අකමැති අපසන්න අරමුණු පේනවා නම් ඒ උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒ වගේම අකමැති ශබ්ද ඇහෙනවා නම් සෝත විඥානේ උපේක්ඛා සහගත අකුසල විපාක සෝත විඥානේ. ගාන විඥානේ ජීවහා විඥානේ ඒ වගේම දුක්ඛ සහගත කාය විඥානේ. දැන් උපේක්ඛා වේදනා ආවේ ඒව ඇවිල්ලා රූප අරමුණේ උපාදාය රූප හින්දා. මහා භූත නෙමේ උපාදාය රූප. හැබැයි මෙතනදී මහා භූත රූප වලම උපාදාය රූප. හැබැයි මෙතනදී පින්වත්නි ආපෝ ධාතු ඇරෙන්න පඨවි තේජෝ වායෝ නිසා තමයි මෙතන දුක්ඛ සහගත කාය විඥානය උනේ. දුක්ඛ සහගත කාය විඥානය ඇති උනේ පඨවි තේජෝ වායෝ නිසා. මේ ආකාරයට දුක්ඛ සහගත කාය විඥානේ සම්පටිච්ඡන සම්තිරණ සිත් දෙකක් ඇති වෙනවා. උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගත සම්තිරණය. මේ විදිහට අර අකුසල සිත් 12ට අකුසල විපාක විඥාන 7ක් හම්බ වෙනවා. ඒ 7න් එකක් තමයි අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ හිත. ඒ කියන්නේ ඒ කට්ටියට උප්පත්තිය ලැබෙන්නේ කෙලින්ම සතර අපායේ. නරක තිරිසන් പ്രേත අසුර කියන මේ සතර අපායේ උප්පත්තිය ලබා දෙන්නේ මේ කිව්ව අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ හිතින්.
මේ පටලැවිලි ඔක්කොම ලස්සන්ට ලිහෙනවා. හැම පැටලිල්ලක්ම ලිහෙනවා. ලිහෙන්නේ හැබැයි ටික ටික ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. ඔක්කොම එකපාර නෙමෙයි. මේ සර්වඥතා ඥානියනේ බලන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ බැලුවේ එහෙමනේ. ඔය ඇත්තෝ කවුද? ඔය ඇත්තෝ කියන්නේ මේ පුංචි ලිංගෙම්බෝ වගේ. මේ මනුස්ස ලෝකේ ඉන්න මේ විද්‍යාඥයෝ ඔහම මොන නම් තරාතිරම් කිව්වත් මේ පොළොවක මේ ඉරක් වටේ මේ පුංචි පෘථිවියක ජීවත් වෙනවා. ජීවත් වෙවි මොකක් හරි උපකරණයක් හදා ගන්නවා. මීට වඩා චුට්ටක් එහා බලන්න පුළුවන් දෙයක් බලනවා. මොනවා හරි එකක් හදා ගන්නවා. ඒකෙන් තව පොඩ්ඩක් එහා බලනවා. මේ සක්වලේ තියෙන භූමි 31වත් හරියට දකින්න බෑනේ. ඉතින් කොහොමද අනිස්සක් වලවල් එක්ක සියලුම ලෝක ධාතු පරික්ෂා කරන්නේ? පරික්ෂා කරලා බලලා භාග්‍යවතුන් වහන්සේ ඔබට තරහා ගන්න පුළුවන් විදිහට, තේරුම් ගන්න පුළුවන් විදිහට ක්‍රමානුකූලව පිළිවෙලට දේශනා කරපු විදිහටම ඉගෙනගෙන යන්න. ප්‍රතිඵලයේ විස්මිතයි. ප්‍රතිඵලෙ හිතා ගන්න බැරි තරම් ඔය ඇත්තන්ට පුදුම සතුටක්, පුදුම සැනසෙල්ලක් තේරෙන්න පටන් ගන්නකොට මේවා තේරෙන්න පටන් ගන්නකොට කෑම බීම ඕන වෙන්නෙත් නෑ. ඒ තරම් පුදුම සතුටක් දැනෙන්න පටන් ගන්නවා. මේක තේරුම් ගන්න පටන් ගන්නකොට සත්පුරුෂ පින්වත්නි, අකුසල් සිත් 12 අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක සිත් 18න් 7ක් ඇවිල්ලා අකුසල විපාක හේතුක සිත්. මේවට අහේතුක කියලා නම කියන්නේ අහේතුක. හේතු කියන නමින් හඳුන්වන චෛතසික යෙදෙන්නේ නැති හින්දා. එහෙම නැත්නම් මේ හේතු වලින් හටගන්නේ නැති සිත් හින්දා නෙමෙයි. හේතු කියන නමින් හඳුන්වන චෛතසික 6ක් තියෙනවා. ඒවට හේතු කියන නම කියන හේතුවකුත් තියෙනවා. අර කියන්නේ ප ဋ ාණවල හේතුපච්චයෝ කියලා. ඒ හේතුපච්චයෝ කියන එකේ හේතු කියන නමින් හඳුන්වන චෛතසික වර්ගයක් තියෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අදෝසය, අමෝහය කියලා. ඔය 6 දැන් මේ කියමින් ඉන්න සිත් 18 යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මෙතන කරන ඔක්කොම හොඳ කුසල කර්මවලට, කරන ඔක්කොම යහපත් හොඳ දේවල් වලට ලැබෙන විපාක වගයක්. විපාක විඥාන 8ක් තියෙනවා. උපේක්ඛාසගත චක්කු විඥානය අර හොඳ දේවල් පේන දකින්න හිත. උපේක්ඛාසගත සෝත විඥානේ, ගාන විඥානේ, ජීවා විඥානේ, සුඛසගත කාය විඥානේ. අතන දුක්ඛසගතනේ, මෙතන සැප වේදනා විඳින්න. සුඛසගත කාය විඥානේ. ඒ වගේම සම්පටිච්ඡන සම්තිරණයක් මේ විදිහට පින්වත්නි ලැබෙනකොට අහේතුක උපේක්ඛා සහගත උප්පත්තිය ලබා දෙනවා. සම්තිරණයකින් මනුස්ස භූමියේ උපතින් අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික විදියට කුසලයේ දුර්වල විපාක. එතකොට මේ කිව්වේ අහේතුක සිත් 18න් කුසල විපාක විදියට ලැබෙන අහේතුක සිත් 8. තවත් තියෙනවා සිත් වර්ගයක්. සිත් 3යි තව ඉතුරු මේ අහේතුක සිත්වල. සිත් 3යි. ඒ සිත් 3ම හඳුන්වන්නේ ක්‍රියාසිත කියලා. මේ ක්‍රියාසිත වලින් එකයි රහතන් වහන්සේලාට විතරක් ඇති වෙන්නේ. අනිත් දෙක රහත් වූ නෝ හැමෝටම ඇති වෙනවා. ඒවට කියන්නේ සම්පටිච්ඡන හිතයි. ඒවට කියන්නේ පංචද්වාරා වච්චන හිතයි. ඒ වගේම මනෝද්වාරා වච්චන හිතයි කියලා. එතකොට පංචද්වාරා වච්චන හිතයි, මනෝද්වාරා වච්චන හිතයි ඇති වුණාට පස්සේ ඇති වෙනවා අර කිව්ව චක්කු විඥාන, සෝත විඥාන ආදී. ඊට පස්සේ ඇති වෙනවා සම්පටිච්ඡන සම්තිරණ ආදිය. සම්පටිච්ඡන සම්තිරණ දෙක හම්බුනේ අපිට අහේතුක සිත්වල. අපිට අකුසල විපාක, කුසල විපාක සිත් ටිකේනේ. එතකොට ඒ ටික ඇති වෙන්න කලින් ඇති වෙනවා චක්ක විඥාන ආදිය. ඒක ඇති වෙන්න කලින් ඇති වෙනවා දැන් මේ කියන පංචද්වාරා වච්චනය සහ මනෝද්වාරා වච්චනය. මනෝද්වාරා වච්චනය ඇති වෙනවා නම් සම්පටිච්ඡන සම්තිරණ නැහැ. ඒක නම් තේරෙන්නේ නැහැ නේද? ඒක නම් ටිකක් ගැඹුරුයි වගේනේ. හැබැයි ඒක එහෙම කනට හුරු කරගන්නකො. ඉගෙනගෙන යනකොට තීරෙනවා මේ මොකක්ද මේ කිව්වේ කියලා.
පින්වත්නි මේ චිත්ත වීති තියෙන්නේ සිත් වැල් තියෙන්නේ එක හිතක් නෙමේ සිත් පරම්පරා තියෙන්නේ අදාළ එක කටයුත්තක් ඉවර වෙනවා තව කටයුත්තක් එනවා තව කටයුත්තක් එනවා තව කටයුත්තක් එනවා ඇහි පිල්ලමක් ගහද්දී ලක්ෂ ගාණක් සිත් ඇතිව නැතුව යනවා මේ වගේ සිත් පරම්පරා ගොඩක් විවිධ ක්‍රියාවන් කරනවා ඒකෙදි පංචද්වාරා වචනේ කියලා කියන්නේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ඒකෙන් පස්සේ තමයි අලුතින් අර චක්කායතනේ හරි සෝතගාන ජීවා කායතනයන්ගෙන් හරි ඒ විදියට රූප වර්ණ රූපයක් හරි ශබ්ද රූපයක් හරි ඒ වගේ අරමුණක් එක්ක මේ පංචද්වාරා වචනේ ඇති වෙනවා ඒකේ ආවර්ජන කෘත්‍ය කරනවා ඊට පස්සේ තමයි ඇති වෙන්නේ චක්කු විඥාන සෝත විඥාන ආදී ඒ ස්ථානවල ඊට පස්සේ ගත්ත අරමුණ පිළිගන්නා හිතක් වෙනවා සම්පටිච්ඡන හිතක් ඊට පස්සේ ඇති වෙනවා සම්තිරණ හිතක් මෙහෙම ධර්ම දේශනාවක් අහන්නේ හරි කලාතුරකින් නේද? බොහොම පින් සංවිධානය කළාට තිත්ත වෙහෙත් ටිකක් නේ. හැබැයි තිත්ත උනාට පුදුම ඖෂධයක්. ඔය ඇත්තන්ට පින්වත්නි තිත්ත වෙහෙත් තමයි හරි ගුණ නේද? හැබැයි ඔය ඇත්තන්ට තිත්ත උනේ මේ වෙලාවේනේ. ගුණේ දැනගත්තට පස්සේ අර හොත්තටම තිත්ත බෙහෙත් උනත් බොන්නේ ඒකෙන් ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න හිතාගෙන ඔය ඇත්තෝ මේ ඔස්සේම යනවා එතකොට හුරු පුරුදු වෙනවා එතකොට ඊතරම් සැපයක් තවත් නැති වෙනවා එතකොට අනිත්ව තිත්ත වෙනවා මේකට විරුද්ධ දැන් ඔය රසට අල්ලගෙන ඉන්න ටික තිත්ත වෙනවා මේ පැත්තේ රස දැනෙන්න පටන් ගත්තාම හරියට නිකන් දූරියන් වගේ අපේ පැතිවල ওই දූරියන් තියෙන්නේ දූරියන් කාලෙට අලුත් කට්ටිය රත්න පුරාවහම දූරියන් සුවඳ එනකොට නහය වහ ගන්නවා. හැබැයි ඉතින් අපි පොඩ්ඩක් දූරියන් ගෙඩියක් කඩලා ගඳ බලන්න නැතුව රස බලන්න කියලා දුන්නාම ඊළඟ අවුරුද්ද එන්නේ මෙන්න දූරියන් හොයාගෙන. අන්න ඒ වගේ ඔය ඇත්තන්ට මේ වෙලාවේ දැනුන් නැති වුණාට රසයේ වැටෙන්න දැනෙන්න ගත්තට පස්සේ ඔය ඇත්ත හරිම අපෝරුවට පින්වත්නි හොයාගෙන යාවි. එතකොට අපිට ඉන්න හම්බ වෙන්නේත් නැහැ. අහපව ස්වාමීන් වහන්සේ මේ මොකද්ද මේ මොකද්ද මේ මොකද්ද දික්කටම හොයාගෙන යනවා. රසේ දැන්නු කෙනා පින්වත්නි නොනවත්වාම ගමනාන්තයටම යනවා. ජීවත් ඉදිම නිවන් සැප විඳිනවා. උත්සාහ කරන්න එපා මේ දිව්‍ය සැප විඳින්න. ඒව ලාමක බොළඳ වචන නිකන් සුරංගනා කතා. ජීවත් ඉන්නකොට නිවන් සැප විඳින්න. නිවන් සැප විඳිනවා නම් අනිවාර්යෙන් එයාගේ ධනවතෙක් වෙනවා, බලවතෙක් වෙනවා, සුඛිතමිත වෙනවා තමන්ගේ තරමේ හැටියට. බුදුරජාණන් වහන්සේ කාලේ දුප්පත්ම කට්ටිය සෝවහන් වෙලා හිටියා. එයාලගේ තරමේ හැටියට කෑම බීම ආදී ලැබෙන විදියට කුසලයේ මතුවන විදියට කටයුතු කරගත්තා. හැබැයි පින්වත්නි කුසල හේතු සම්පත් තියෙනවා නම් ඒ කට්ටියට උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරමින් සෝහන් ආදී මගපල් ලැබලා ඉතිරි මගපලත් ලබනකම් අර දන් දීම් සිල් දැකීම් භාවනා කිරීම ආදී ආනිසංස ලබාගෙන ඒ අය ඉක්මනට මගපල් ලබනකම් සුවපත් සැපවත් හොඳට ගමන අවසන් කරන්න යනවා. මේක ලස්සන කතාවක්. සත්පුරුෂ පින්වත්නි ජීවත් ඉදිම සැප අතර උතුම්ම සැපේ වන නිවන් සැප ලබන්න ඕන රහතන් වහන්සේලා එහෙම උත්තමයෝ. ඒ රහතන් වහන්සේලා සිනහා වෙනවා. සිනහා වෙනකොට රහතන් වහන්සේලාට ඇති වෙන්නේ හසිතුප්පාද සිත. මේ විදිහට අහේතුක සිත් 18 අවසන්. අහේතුක සිත් 18න් අකුසල සිත් ඔක්කොම තියෙනවා විපාක වශයෙන් 7යි කුසල විපාක වශයෙන් 8යි ක්‍රියා වශයෙන් 3යි. මේ විදිහට ගත්තාම 12යි 18යි 30යි. ඒ 30ට නමක් කියනවා අපි අසෝබන සිත් කියලා. ඒ 30ට නමක් කියනවා සෝබන චෛතසික 19 යෙදෙන්නේ නැති නිසා. සෝබන රාශියේ චෛතසික 25ම යෙදෙන්නේ නැති හින්දා සෝබන රාශියේ සෝබන සාධාරණ 19 හෝ ඉතිරි ටිකත් එක්ක 25ම හෝ යෙදෙන්නේ නැති නිසා කියනවා මේවට අසෝබන සිත් 30යි කියලා. අසෝබන සිත් 30යි. ඊට පස්සේ ඔය 30 ඉවර වෙනකොට ඔය 30 12ක තමයි අකුසල චෛතසික 14 යෙදෙන්නේ.
ඉතිරි 18 සුදුසු විදියට සබ්බචිත්ත සාධාන හැම හිතකම යෙත්න චෛතසික ටිකක් යෙදුනා. සබ්බචිත්ත සාධාන චෛතසික යෙත්නා ඒ වගේම සුදුසු විදියට විරති ආදී චෛතසික සුදුසු විදියට යෙදෙනවා. ඊට පස්සේ පින්වත්නි මහා කුසල් සිත් ටික ඔක්කොම තියෙනවා. මහා කුසල් සිත් 8ක්, විපාක සිත් 8ක්, ක්‍රියා සිත් 8ක්, සියලුම සිත් 24ක්. ඒවට කියනවා කාම සෝබන සිත් 24 කියලා. එතකොට මේ කාමාවචර කාමසෝබන සෝබන චෛතසික ටික යෙදෙන මෙන්න මේ සිත් තියෙනවා ඔක්කොම 24ක්. ඒ 24න් 8ක් තියෙනවා කුසල් සිත්. ඔය 8 තමයි කරගන්න ඕන. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම, කාය කර්ම 3. බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, සරපවස වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම, වචී කර්ම 4. දැඩි ලෝභයක් නැතිකම, කේන්ති යන්නේ නැතිකම, සම්‍යක් දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටියට විරුද්ධ සම්මා දිට්ඨිය. මේ තමයි මනෝ කර්ම 3. ඔය ටිකයි ලෝකේ තියෙන ඔක්කොම හොඳ දේවල් කෙරෙන්නේ ඔන්න ඔය සිත් වලින්. අකුසල් සිත් 12 නැති කරන එකනේ කරන්නේ නිවන් දකින්නකොට. නිවන් දකින්නකොට සංයෝජන ධර්ම වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝහං වෙද්දී. කාමරාග පටිග තුනී වීම සකදාගාමි වෙද්දී. කාමරාග පටිග නැති කිරීම අනාගාමි වෙද්දී. රූපරාග අරූපරාග මානුද්දච්ච අවිචාව නැත්තටම නැති කිරීම රහත් වෙනකොට. එතකොට ඔන්න ඔය ටික නැත්තටම නැති කරලා කුසාසිත විතරක් ඇතිවන කෙනෙක් මොන සැපයක් විඳිනවද? ඔය ඇත්ත කේන්ති ගියාම හරිය සතුටින් ඉන්නවත් නේ. කේන්ති ගියාම පින්වත්නි දිව්‍ය සැප හොයන්න එපා. දිව්‍ය සැප කොහොමත් මේ ක්‍රමයේදී ලැබෙනවා. දෙවියන්ට හරි මිනිසුන්ට හරි බ්‍රහ්මයින්ට හරි ඇරෙන්න වෙන කෙනෙක්ට මගපල් ලබන්න බෑ. මගපල් ලබන්න නම් දෙවි මිනිස් සැප ලබන්න වෙනවා. දෙවි මිනිස් සැප ලබන්න නම් දන් දෙන්න වෙනවා, සිල් රකින්න වෙනවා, භාවනා කරන්න වෙනවා. ඔය ඇත්තන්ට විවිධ කුසල කර්ම කරගන්න වෙනවා. කටින පූජා පින්කම් කටිරට්ට පරික්කාරං වාසදානං ච උත්තමං බුද්ධ අපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං කෙත්ත දානං ච සංඝස්ස පටිමා කරණං පිචේ කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤාති උච්චරේ අටමා කුසල් කරගන්න වෙනවා. ඒවා කරගන්නකොට ඒ වගේ පූර්ව චේතනා වාරයේ ඔබට පුදුම තරම් ප්‍රතිඵල ආරම්භ දෙනවා. ඒ වගේ මුංජන චේතනා වාරයේ මහා ප්‍රබල පුදුම තරම් ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේ අපර චේතනා වාරයේ ඔය ඇත්තන්ට මහා ප්‍රබල පුදුම තරම් ප්‍රතිඵල ලබා දෙනවා. ඔබේ මරණාසන්න වෙලාවේදී ගරුක කර්ම නැත්තම් ආසන්න විදියට ආචින්න විදියට කටත්තා විදියට ඕවා මතු වෙනවා. ඕවා මතු වෙනවා කියන්නේ සුගතිය තමයි. දෙව් මිනිස් සැප අමුතුවෙන් පතන්න ඕනේ නැහැ. හැබැයි දෙව් මිනිස් සැප කොහොමත් ලැබෙනවා. දෙව් මිනිස් සැප කොහොමත් ලැබෙනවා. දෙව් මිනිස් සැප නැතුවත් බෑ. දෙව් මිනිස් සැප නැතුව ඔය ඇත්ත අහලා තියනද කපුටෙක් රහත් වුණා කියලා. ගැරන්ඩියෙක් රහත් වුණා කියලා. මේක මේ සෙල්ලම් කතාවක් නෙමෙයි. පින්වත්නි මහා විශාල ගැඹුරු කතාවක්. ලෝකයේ තියෙන ඕනෑම අද දවසේ දියුණුම කියලා කියන ඕනෑම දර්ශනයක් ගෙනල්ලා තිබ්බොත් ඒක නිකන් වැලි කැටයක් වගේ බුදුදහම ඉස්සරහා. බුදුදහම මහා පර්වතයක් නම් මහා පොළොව වගේ නම් අර දර්ශන නිකන් පුංචි වැලි කැට වගේ. අද නවීන විද්‍යාව කියන දෙයක් ගෙනල්ලා තිබ්බොත් ඒව නිකන් පුංචි වැලි කැට වගේ. වෙනත් ආගම් ගෙනල්ලා තිබ්බොත් පුංචි වැලි කැට වගේ. බුදුදහම ඒ තරම් මහා ගැඹුරට යනවා. හිතා ගන්න බැරි තරම් ගැඹුරු ඇතුළාන්තයට යනවා. අර නවත්තලා තියෙන තැන්වල කට්ටිය ඊට පස්සේ ගුරු වශයෙන් ගන්න වෙන්නේ බුදුදහමම තමයි. බුදුදහමයි ඔය ඇත්තෝ පින්වත්නි වාසනාවන්තයෝ වෙලා මේ ශාසනයේ මේ විදිහට ලබන්න, මේ ශාසනයේ කොටස්කරුවන් වෙන්න, මේ ශාසනයේ උණුසුම ලබන්න, තුනුරුවන්ගේ සෙවණට එන්න. ඔබ වාසනාවන්ත වෙලා ඒ තුනුරුවන්ගේ සෙවණට ආපු කට්ටිය සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත.
උපේක්ඛා සහගත ඥාන සම්පයුත් සසංකාරික හිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත් අසංකාරික හිත, මේ විදියට අසංකාරික සිත් දෙකයි සසංකාරික සිත් දෙකයි. සෝමනස්ස විදියට උපේක්ඛා විදියට ඇතිව වැඩ ටික කරගත්තොත් ඒවට කියනවා ති හේතුක සිත් කියලා. හේතු තුනක්: අලෝභය, අදෝසය, අමෝහය. අලෝභය, අදෝසය, අමෝහය බලවත්වම හොඳ දේවල් කළොත්, අම්මා තාත්තා බලාගත්තොත්, මේ දැන් ඔය පිට රටවල් වලින් අපිට එනේව ඔලුවට ගන්න එපා. දැන් කියන්නේ අම්මා තාත්තා ගැන ජීව විද්‍යාත්මක මව්පියන්. වඩායි වචනේ කියන්නේ දැනෙන්න ජීව විද්‍යාත්මක මව්පියන්. ජීව විද්‍යාත්මක මව්පියන් නෙමෙයි උපදිනකොටම කුණු වලට දැම්මනම් මොන කතාවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවන් තිබුණු හින්දා තමයි ඒ කට්ටිය අද ඔය තැනට ඔබව ගත්තේ. පිට රටවල් වල අවුරුදු 14 18 වෙනකොට ළමයි ස්වාධීනව යනවා. අර කට්ටිය අඬනවා. ගිහිල්ලා බලන්නකො සුදු ජාතිකයත් එක්ක පොඩ්ඩක් කතා කරලා. ඒ කට්ටිය අඬ ඉන්න ළමයි දකින්නත් නැහැ. ඉතින් තනියම වයසට යනකන් තරුණ කාලේදී විනෝද වෙවි ඉන්නවා. යාලත් කැමති එහෙම. ඒ වුණාට ඒ වගේ නෙමේ පින්වත්නි, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවන් තියෙනවා නම් ඒවා ති හේතුක ප්‍රබල විදියට හිතවල යෙත්නවා. තමන්ගේ දරුවා මෙලොව ඉපදෙනකොට හිතන්නකෝ මව් කුස තුල ඉන්නවා කියලා. අම්මා අනේ මගේ දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා එහෙම හිතනවානේ. අර නූපන් දරුවා කුසේ ඉන්නකොට අනේ මගේ දරුවට කිසිම කරදරයක් නොවේවා, කිසිම විදියකින් හානියක් නොවේවා, මගේ දරුවා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා එහෙම හිතනවනේ. එතකොට එහෙම හිතද්දී ඇතිවෙන මෙසිත බලන්න. ඒ වගේම දැන් දරුවා ඉපදනාට පස්සේ ඉපදන දරුවා වැටි නැගිටිනවා. අනේ දරුවා වැටුණා. අන්න ගිහින් බලන්න. දැන් තාත්තලා එහෙම අම්මලට වඩා හරි වේගවත්. අම්මලත් වේගවත්. නමුත් දරුවා වැටෙනවා වගේ ඔළුව හැප්පෙන්න වගේ යනවා නම් දන්නෙත් නෑ තාත්තගේ අත යනවා. නිකන්වත් නහයේ ළමයාගේ හොට්ටු හිරවල හුස්ම ගන්න බැරුව අඬනවා නම් සමහරවිට නහයට කට තියලා හුස්ම අර හොට්ටු ටික ඇදලා කටට අරගෙන අයින් කරන්නේ. ඊ තමයි අර මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛාව. මේ වගේ කරුණාව මේවා ඕන. ඒ ಗುಣධර්ම අවශ්‍යයි. ඒ වගේ මේ ಗುಣධර්ම පද්ධතිය තුළ ඉන්න ඕන. ඒකෙත් විශිෂ්ටම තැන ඉන්න ඕන. වැරදි පාරක ඉන්න හොඳ නැහැ. හරිම පාරේ ඉන්න ඕන. නිකන්වත් වැරදි දේවල් පොඩ්ඩක් හරි ගෑවිලා තියෙන තැනක් හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මිත්‍යා දෘෂ්ටි විවිධාකාර මතවාද තියෙන තැනක හිටියොත් කුණු මස් කැල්ලක් කැල්ලෝ වගේ තමයි. පූති මච්ඡං කුසග්ගේන යෝ නරෝ උපනයිහති කුසාපි පූති වායන්ති ඒවම් බාලු උපසේවනා. තනකොළ අග්ගිස්සක් අරගෙන කුණු මස් කැල්ලක් අල්ලලා ඊට පස්සේ තනකොළ අග්ගිස්ස අරගෙන පිහදාලා නහයට ලං කළොත් මොකද දැනෙන්නේ? සමන් පිච්ච මල් සුවඳද? කුණු මස් කඳ එන්නේ. ඒ වගේ තමයි මිත්‍යා දෘෂ්ටික ආගම්, දර්ශන, විවිධ මතවාද, පෞකාරකමට කැමැති අය, සතු මානය, මත්ද්‍රව්‍ය බොන අය, විවිධ වෑදි දුරාචාර කරන කට්ටිය, ඔය වගේ කට්ටිය ආශ්‍රය කරද්දී ඕවත් ඔය ඇත්තන්ගේ ඔළුවට වැටෙනවා. එතකොට ඔය ඇත්ත ඕවත් හිතලා මතලා කටයුතු කරන්න ගියාම ඇත්තෙන් ගොඩාක් ඈත් වෙනවා. ඒ සත්‍ය ගොඩාක් ගැඹුරුයි. ඒක දැනගන්න තියෙන ඉඩකඩ අඩුයි. නිතර ඇහෙන පේන දේවල් වලට ආස කරනකොට මේ පැත්තට යනවා. පින්වත්නි, ති හේතුක සිත් ඇති කර ගන්නට ඕන. දැන් කරුණාවන්තකම වගේම අම්මා තාත්තගේ තියෙන මුදුතාව බලන්න. තමන්ගේ දරුවෝ ලොකු වෙනකොට සමහරලාට තමන්ට වඩා වාහනයක් ගන්නවා නම්, ලස්සනට ගෙවල් දොරවල් හදනවා නම්, තමන්ගේ දරුවෝ සැප සම්පත් විඳිනවා දැකලා අම්මා තාත්තා පුදුම තරම් සතුටු වෙනවා. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවන් ඕවගේදී තියෙන ති හේතුක සිත්ම තමයි. ඒ වගේම පින්වත්නි, ඊටත් වඩා ප්‍රබල ආනිසංස ලැබෙනවා දන් දීම වගේ තැන්වලදී. ඇයි ඔබ සිල්වත්? ඔබටත් වඩා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා සිල්වත්.
එතකොට දානයෙන්, සීලයෙන්, නික්කම්ම, ප්‍රඥා, වීර, ඉවසීම, සත්‍යවාදී බව, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා ආදී මේ පාරමී ධර්ම පුරනකොට ති හේතුක සිත් ඇති වෙන්නේ. කටිනාදී පින්කම් කරනකොට ති හේතුක සිත් ඇති වෙන්නේ. ඒක අකුසල සිත් නොවන්න වග බලාගෙන කරන්න ඕන. ඒ වගේම ආරාම රෝපා, වන රෝපා, යේචනාසේ තුකාරකා, පපංච උදපානංච, යේ කරින්සු උපස්සයන්. දිවාරාත්‍රි පින්වත්න පින්කම් කරනකොට ආරාම රෝපා, මල් වතු වවනකොට, පළතුරු වතු වවනකොට, වන රෝපා, කෘත්‍රිම වනාන්තර හදනකොට, ස්වභාවික වනාන්තර රකින්නකොට කොහොමද ඇති වුණු ගම් වතුර? ඉස්සර රජවරු කොත්මලේට ඔය උඩහා අපේ තියෙන අර ඔක්කොම කඳු පන්තියේ තියෙන ගස්වලට අතක් තිබ්බේ නැහැ. බලන්නකෝ වැව් ටික හැදුවේ කොහේද කියලා. වැව් ඔක්කොම හැදුවේ පහත් බිම්වල. එක වැවක් හැදුවේ නැහැ උඩ. අර රාජධානි වෙනස් වෙනකොට කිරිමුහුද කියලා නුවර හදපු අර දළදා මාලිගාව ළඟ වැව ඇරෙන්න වෙන ලේසියෙන් වැවක් හොයාගන්න තියෙනවාද ඉස්සර රජවරුන්ගේ. රජවරු මැද රට මැද හොඳට පරිස්සම් කරගත්ත ඔක්කොම සතා සීපාව ජීවත් උනේ ඒ තැන්වල. අර හෝටන් තැන්නේ අර සුද්දා ගිහිල්ලා දහස් ගණන් එක සුද්දෙක් 1000 ගණක් අලි මැදුවානේ. අලි ඇත්තු මැදුවා අර හෝටන් තැන්නේ ගිහිල්ලා. ඒ කට්ටිය හෝටන් තැන්නට ගිහිල්ලා අලි ඇත්තු මරලා මැද ඉන්න ඔක්කොම සත්ත්ව සංහාරයන් කරලා අලි ඇත්තු නැති හිස්බිමක් බවට පත් කරවලා ඔක්කොම කෝපි ටික වවලා තේ ටික වවලා අර නැගෙනහිර පළාත තමයි ඒ වෙනකොට ඔක්කොම බෞද්ධ සිද්ධාස්ථාන තිබ්බේ. දැන් මේක ඔක්කොම වනාන්තර කළා. දැන් ඒව වනාන්තරනේ. ඒව දැන් ජාතික වනෝද්‍යාන. අපි කන්ද උඩරට දැන් පදිංචි වෙලා. ඉතින් ගම් වතුරෙන් නැද්ද කියන්නකෝ. පින්වත්නි, ගස් කොළන් හිටවන්න ඕන, ස්වභාවික වනාන්තර රකින්න ඕන, කෘත්‍රිම වනාන්තර හිටවන්න ඕන. ඔය මුලකට පුළුවන් මේ ඇතුළත අර ගලට උඩින් තියෙන පස්තට්ටුවේ හේත්ලා යන එක එකකට එකක් තදට හිර කරලා අල්ලගෙන තියාගන්න. ඔය ගස්වලට පුළුවන් සතා සීපාවන්ගේ කෑම්බීම ටික දෙන්න. ඔය ගස්වලට පුළුවන් ඔය ඇත්තන්ගේ හුස්ම ටික දෙන්න. එතකොට ඒවා කරනකොට ඇති වෙන්නේ ති හේතුක සිත්. මේ විදිහට ති හේතුක සිත් ඇතිව කරන දේවල් මහා ප්‍රබල ප්‍රතිඵල ලබා දෙනවා. ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත හිත්වලට ලැබෙන ප්‍රතිසන්දි විපාකේ වෙන්නේ ති හේතුක මනුස්ස හෝ දිව්‍ය බ්‍රහ්ම වගේ තනක්. බ්‍රහ්ම ලෝකවල උපදින්න නම් ධ්‍යාන උපදවා ගන්න වෙනවා. නැත්නම් චාතුරු මහරජික තාවතින්සය යාමේ තුසිතේ නිම්මාරතිය පානිම්මිත වසවර්තිය. එහෙම නැත්නම් මනුස්ස භූමිය. මේ මනුස්ස භූමියේ දිව්‍ය ලෝකයි කියන මේ කාම සුගති හතේ ති හේතුකව උප්පත්තිය ලැබූ කෙනෙක්ට තමයි පින්වත්නි පුළුවන්කම ලැබෙන්නේ ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න. ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න මනුස්ස හෝ දිව්‍ය තැනක ඉන්න ඕන. ධ්‍යාන හෝ මාර්ගඵල උපදවා ගන්න. ඒක වෙන්නේ අර ඥාන සම්පයුක්ත ති හේතුක ප්‍රබල සිත් හතරට විපාක විදිහට. හැබැයි ওই ති හේතුක සිත් ටික ප්‍රබල නැත්නම් උත්කෘෂ්ඨ නැතුව ඕමක කියමු. ති හේතුක ඕමක. එතකොටත් මිනිස්සු සහ දෙවිවරු අතර උපදිනවා. හැබැයි ඒ මිනිස්සු සහ දෙවිවරු අතර උපදින්නේ ති හේතුක විදිහට. ඒ අයට මේ ජීවිතේ ධානා මාර්ගඵල උපදවා ගන්න බෑ. හැබැයි මේ ති හේතුක නැතුව සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික හිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික හිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික හිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික හිත ති හේතුක සිත් වලින් අමෝහේ නැතුව අලෝභේ අදෝසේ යෙත්න මෙන්න මේ ති හේතුක සිත් වලින් ඔය ඇත්තෝ මොනවා හරි මේ හොඳ දේවල් කරගත්තොත් ඒකට ලැබෙන්නේ ති හේතුක උත්කෘෂ්ඨ විපාක හිත්. එතකොට ඥාන විප්පයුත්ත විදිහට ති හේතුක උත්කෘෂ්ඨ සිත් වලින් ප්‍රතිසන්දිය ලැබෙන්නේ ති හේතුක උප්පත්තියක්. ඒ වගේම ති හේතුක ඕමක විදිහට ඥානයේ එහෙම දුර්වලව ඇතිවන ති හේතුක ඕමක සිත් වලින් ලැබෙන්නේ ති හේතුක උප්පත්තියක්. තව කට්ටියක් ඉන්නවා.
ඒ ඇයට කියනවා උපතින් අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික කියලා. එහෙම කට්ටිය උප්පත්තිය ලබන්නේ ද්වි හේතුක ඕමක සිත් වලින්. මේ සිත්වල යෙදෙන චෛතසික ටික මොනවද දන්නවද? සද්ධා, සති, හීරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්ත, මජ්ජාතතා, කාය පස්සාදි, චිත්ත පස්සාදි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජකතා, චිත්තුජ්ජකතා. ඒ වගේම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, ප්‍රඥා, මේ විදිහට චෛතසික 25ක් තියෙනවා. ඒවා සුදුසු විදිහට මේ සිත්වල යෙදෙනවා. ප්‍රඥාව යෙදුනොත් ඒවා ති හේතුක උත්කෘෂ්ඨ සිත් වෙනවා. ප්‍රඥාව නොයෙදුනොත් ඒවා පින්වත්නි ති හේතුක නෙමෙයි දි හේතුක සිත් වෙනවා. අලෝභේ, අදෝසේ යෙදෙන හිත්. මේ විදිහට ප්‍රතිසන්දිය මේ සත්වයාගේ සසර පැවැත්ම මේ කවුණු සිද්ධ වන එකේදී මනුස්ස සහ දිව්‍ය භූමිවල උප්පත්තිය ලැබීමට ඒ ලබලා තියෙන උප්පත්තියට මේ ජනක කුසල කර්ම ශක්තියට උපකාර වෙමින් කරදරයක් නැතුව හොඳට ජීවත්ව පවතින, ඇස්වලට හොඳ ඒවා පේන්න, කන් වලට හොඳ ඒවා ඇහෙන්න, නිදුක්ව නිරෝගීව හොඳින් පවතින්න පුළුවන් විදිහට ඒ උපතම්බක වෙනවා මේ කුසල කර්මයෝ. හැබැයි සමහර වෙලාවට අකුසල කර්ම මතුවෙනවා. දන්නේත් නැහැ. ළඟදී එක අම්මා කෙනෙක්ගේ පියුරක් කපලා අයින් කරන්න වුණා. පිළිකාවක්. තවත් එක අම්මා කෙනෙක්ගේ බඩ ඇතුලේ ලොකු කැක්කුමක්. පස්සේ බලනකොට ගෙඩියක්ලු. ඒක අයින් කරන්න කපනකොට ඔපරේෂන් කරනකොට තමයි දැනගත්තේ ඒක එහෙම හිර වෙලා තිබ්බට පැතිරිලා ඇතුළට ගිහිල්ලා ඒ ටික ඔක්කොම අර සල්ලේ වෛද්‍යවරු ටික අයින් කරලා දානකොට නහරත් කැපිලා අන්තිමට දවස් කීපේ අම්මා යන්න ගියා. හිතා ගන්න බෑ ඔය ශරීර. ඒක නිසා කුසලයේ ශක්තිමත් වෙන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් නිවන් සැප කියන අරමුණේම ඉන්න ඕන. ඉතින්ටම එකම ඉලක්කය කරගන්න ඕන. එතකොට පින්වත්නි අනිත් ඔක්කොම ලෞකික සම්පත් ඒකට ගැළපෙන විදිහට ගොඩ නැගෙනවා. නිවන් සැප දකින්න බෑනේ මිනිස්සයෝ දෙවිවරු නොවි. මිනිස්සයෝ දෙවිවරු ආයු වාන සැපබල ප්‍රඥාවන් නොලබා. මිනිස්සයෝ දෙවිවරු උන් හිටතන් කෑම්බීම ඕව නොලබා. ඕවා ලැබෙන කුසල කර්ම ශක්තිය ලැබෙන විදිහට ඔය ඇත්ත කටයුතු කරන්නට ඕන. බුදුදහම කියන්නේ අති විශිෂ්ටයි. මොකද්ද හේතුවකට අපිට මේක උගන්ව ගන්න ක්‍රමයක් නැහැ. ඇයි අපේ පිරිවෙන් වල උගන්වන්නේ අපිට නිදිමත හැත්නේ ඒවා. මං අවුරුදු 11 ෙන්නේ පැවිදි වුණේ. හරිම අප්පිරියාවෙන් ඉගෙන ගත්තේ පිරිවෙන් අධ්‍යාපන ටික. එහෙම කළේ මොකද මේ ධර්මයේ උගන්වන කොටස් අපි ඉල්ලන දෙයක් නැහැ. අපිට උගන්වන්නේ අර ගයිගර මේ කෙනා අර ඉංග්‍රීසි ජාතිකය අර සුදු ජාතිකය බුදුදහම ගැන මෙන්න මෙහෙමයි කිව්වේ, මෙයා කිව්වේ මේ විදියට, මෙයා කිව්වේ මේ විදියට. බුදුහාමුදුරු අපිට කිව්ව ටික උගන්වන්නේ නැතුව පිරිවනේ අපිට උගන්වන්නේ සුද්ධෝ අපි ගැන කියපු ටික. සුද්ධෝ බලනකොට ඒ සුද්ධෝ කවුද කියලා ඒ කට්ටිය ආදාහන කටයුතු අවසන් කටයුතු කරලා තියෙන කුරුසයෙන්. ඒ කට්ටිය අවසන් කටයුතු වෙලා තියෙන වෙන තැනකින් බලනකොට අපිට උගන්වලා තියෙන අර මනස්ගත ටික. පුදුම වැඩක් නේද? පින්වත්නි ඔය ඇත්ත ධර්මයේ ඉගෙන ගන්න ඕන. රස දැනෙනවා, පුදුම රසයක්, සැනසෙල්ලක් දැනනවා, හිතා ගන්න බැරි තරම් සැනසෙල්ලක්. ඉතින්ට එන්න ඕන. මේ විදිහට ඔක්කොම තියෙනවා මහා කුසල්සිත 8ක්. ඔය 8ට ලැබෙන විපාක විඥාන 8 ප්‍රතිසන්දියේ පස්සේ අර මුලින්ම ධර්ම දේශනා පටන් ගද්දී කිව්ව භවාංග චිත්තසංතතිය විදියට විපාක ලැබෙන්නේ මේ වගේ ප්‍රතිසන්දියක් ලැබුණාම ඒ වගේ විඥාන සන්තතියක්. ඒ වගේම පින්වත්නි ති හේතුක උත්කෘෂ්ඨ ඕමක දි හේතුක උත්කෘෂ්ඨ ඕමක ඔය සිත් වලට ලැබෙන විපාක විඥාන ටික වගේම රහත් උනාට පස්සේ රහතන් වහන්සේ දැන් සරියුත් මහරහතන් වහන්සේ බලන්න අම්මා ආව නේද සක්මන් මළුව කෙළවරට. අනේ පුතේ මට කන්න නෑ, ජීවත් වෙන්න විදියක් නෑ, මං වෙනුවෙන් පින්කමක් කරන්න. සරියුත් මහරහතන් වහන්සේ රජතුමාගේ උදව් වරගෙන කුටි වගේක් හදලා පූජා කරනවා.
ඒ වගේම බිම්බිසාර මහරජුරෝ වේළුවනේ පූජා කරනකොට අර පුස්ස බුදුරජාණන් වහන්සේ කාලෙට සම්බන්ධ ප්‍රේතයෝ ටික ආව නේද? හැබැයි ඒ ඇයට පින් අනුමෝදන් කරනවා. මේ වගේ පින්වත්නි සංසාර ගමනේදී සමහර අය ඉන්නවා ඒ වගේ තැන්වල උප්පත්තිය ලබනවා. ඒ වගේ പ്രേත භූමිවල එහෙම උප්පත්තිය ලබනවා. හැබැයි රහතන් වහන්සේලා පවා ඒ වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. එහෙම රහතන් වහන්සේලා පින්කම් කරනවා වගේම සීමා මාලකයේදී විනය කර්ම කරනවා. ඒ වගේම දානමාන ධර්මදේශනා හැමදේම කටයුතු කරනවා. රුවන්වැලි සෑය හදනකොට රහතන් වහන්සේලා පිට රටවල් වලින් කොච්චර වැඩම කළාද? ලංකාවට, මේ අපේ ලංකාවට පිට රටවල් වලින් කොච්චර මහරහතන් වහන්සේලා වැඩම කළාද? ඒ වගේම අතීතයේදී වී ටිකක් වේල ගන්න බැරි තරම් රහතන් වහන්සේලා වැඩ හිටියා. හැබැයි සියලුම රහතන් වහන්සේලා හසින් වඩින්නේ සියලුම රහතන් වහන්සේලාට හැකියාව නැහැ. අභිඥා උපදවාගත් රහතන් වහන්සේලා වැඩ හිටියා. සත්පුරුෂ පින්වත්නි මේ විදිහට තිහේතුක සිත් ඇති කර ගන්න ඕන. ඒ තිහේතුක සිත් රහතන් වහන්සේලාටත් ඇති වෙනවා ඒ ක්‍රියාවන් කරනකොට. ද්විහේතුක සිත් රහතන් වහන්සේලාටත් ඇති වෙනවා ඒ ක්‍රියාවන් කරද්දී. හැබැයි රහත් වෙනකොට අරහත් මාර්ග සිතින් ඔක්කොම අකුසල් සිත් 12යි සංයෝජන ඒ වගේම ආසව අනුසය ඕග යෝග නීවරණ කෙලෙස් මේ ඔක්කොම විනාශ කළා දාලා තියෙන හින්දා අරහත් මාර්ග සිතින් ඔක්කොම අකුසල ධර්ම ටික ඉවර කරපු හින්දා රහතන් වහන්සේට ඇති වෙන්නේ මේ කුසල් සිත්මයි අකුසල් සිත් ඇති වෙන්නේම නැහැ ඔක්කොම අවසන් කරලා හැබැයි මේ කුසල් සිත් වලට විපාක ශක්තියක් නැහැ ඒක නිසා කියනවා ඒකට ක්‍රියාසිත කියලා. අදාළ ක්‍රියාව පමණයි කරන්නේ විපාක ශක්තියක් නැහැ. මේ විදිහට රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත ටික එතන 8ක් තියෙනවා. ඒ වගේම කුසාසිත 8ක් තියෙනවා විපාකසිත 8ක් තියෙනවා. ඔය 8 වරක් 3 24ක් උණු කාමසෝමන සිත් 24යි අර කිව්ව 30යි අසෝමන සිත් 30යි එකතු කළාම 30යි 24යි 54ම කාමාවචර සිත්. ඒ තමයි නරක තිරිසන් പ്രേත අසුර මනුස්ස දිව්‍ය භූමි 6 කියන මේ කාම භූමි වල වැඩි වශයෙන් ඇතිවන සිත් ඒ වගේනොත් අර ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත ඇති වෙන්නේ මනුස්ස දිව්‍ය ආදී තැන්වල මේ විදිහට තියෙනවා කවුණු මේ හැම හිතකම චෛතසික යෙත්නවා හරියට නිකම් බෙහෙත් මුට්ටියක තියෙන කසාය රසයයි කසාය වතුරයි වගේ දැන් එක එක බෙහෙත් වර්ග තියෙනවානේ. හිතන්න බෙහෙත් වර්ග ඔක්කොම තියෙනවා කියලා 89ක්. අරිෂ්ඨවල නම් ටිකක් කියන්න. දසමූල අරිෂ්ඨය, අශ්වගන්ධ අරිෂ්ඨය ඔහොම තියෙනවනේ නම් කොට. එක එක නම් තෙල් වර්ග ගන්න. එක එක මේ තෙයෝරු තෛලය, ඒ වගේම නීල්‍යාදී තෛල එක එක නම් තියෙනවානේ. ඔන්න ඔය වගේ තෙල් වලට එකතු කරලා තියෙන විවිධ බෙහෙත් වර්ග වගේ. කසාය මුට්ටියක තියෙන වතුරත් එක්ක තියෙන කසාය රසය වගේ. සත්පුරුෂ පින්වත්නි මේ කියන චෛතසික ධර්ම හිතත් එක්ක එකටම තියෙන්නේ. හරියට කසාය මුට්ටියට එක එක දසපංගුවක් හරි පස්පංගුවක් හරි දාලා හැදුවට පස්සේ වතුරෙන් කසාය රසය වෙන් කරන්න බෑ එකට තියනවා වගේ. පතාට එකට හින්දවල ගත්තට පස්සේ ඒක එකටම තියනවා වගේ. මේ හිතත් එක්ක චෛතසික ධර්ම එකටම ඇති වෙලා නැතුව යනවා මේ කිව්ව සිත් 54ෙම. මේ කිව්වේ කාමාවචර සිත් 54. ඊට පස්සේ ඉන්නේ රූපාවචර සිත් ටික. ඔය ඇත්තෝ ඔහොමම ඉන්නතෝ දැවැන්ත චරිත වෙන්න. ඔබට පුළුවන් කාන්තා ભેදයක් නැහැ පිරිමි ભેදයක් නැහැ මහා දැවැන්ත සත්තන්ත චරිත වෙන්න. ඔය ඇත්තන්ට පුළුවන් කාම ඡන්දය, ව්‍යාපාදේ, තින මිත්තය, උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව නැති කරගෙන ඉස්සරහට යන්න. ඔය ඇත්තෝ ආනාපාන සතිය කියන්නේ මේ හුස්ම රැල්ල දිහා බලන එක නෙමෙයි. හුස්ම රැල්ල දිහා විතරක් එහෙම ඔහේ බලාගෙන ඔන්න හුස්ම ගන්නවන කියන ඉන්න එක නෙමෙයි. ඔය ඇත්තෝ ආනාපාන සතිය කියන්නේ අරඤ්‍ය ගතෝවා දුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුචිත්තා උචුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා
සෝ සතෝ අස සති සතෝ පස්ස සති. පරියංගයෙන් වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන නාසය ළඟින් ඇතුල් වන හුස්ම පිටවන හුස්ම දිහා බලමින් ඔය ඇත්තෝ ඒ ඇතුල් වන පිටවන වාතය දිහා බලමින් ඇතුල් වෙනවා නම් පිට වෙනවා නම් ආස්වාසය සහ ප්‍රස්වාසය කියලා දැනගෙන ඒක බොහෝ වේලාවක් ගන්න එකක් නම් දිග හුස්මක්, කෙටි වේලාවක් ගන්න එකක් නම් කෙටි හුස්මක්, බොහෝ වේලාවක් පිට කරන හුස්මක් නම් දිග හුස්මක්, කෙටි වේලාවක් පිට කරන හුස්මක් නම් කෙටි හුස්මක් කියලා දැනගනිමින් පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ හිත එක අරමුණක පිහිටවලා හිත දියුණු කරන්න ඕන, සිත පුහුණු කරන්න ඕන. හුස්ම දිහා නිකම් බලන් ඉන්නව නෙමෙයි. ඔය ඇත්තෝ ඒ හුස්මත් එක්ක හිත පුහුණු කරමින් පුරුදු කරමින් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හෘද වස්තුවෙන් වෙනත් අරමුණුත් එක්ක සිත් පහළ වෙන්න දෙන්නේ නැතුව ඔබේ චිත්ත සන්තතිවල තියෙන පංචකාම සම්පත් වලට ආසා කරනවා කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට ආසා කරන කාමච්ඡන්දේ තදංග වශයෙන් යටපත් කරමින්, කේන්තියම ව්‍යාපාදේ යටපත් කරමින්, ඒ වගේම කම්මැලිකම, චිත්තචෛතසිකයන්ගේ අලසකම, කම්මැලිකම, තිනමිද්දේ යටපත් කරමින්, උද්ධච්ච කුක්කුච්චේ නොසන්සුන්කම හා පසුතැවීම යටපත් කරමින්, බුද්ධ ආදී අටතැන්හි සැකය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, සීලේ පූර්වාන්තේ, අපරාන්තේ, පූර්වාපරාන්තේ, පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව තියෙන මේ සැකයන් යටපත් කරමින් ඔය ඇත්තෝ හිත පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. එතකොට ඇති වෙනවා උද්ඝාන නිමිත්ත. අරමුණත් එක්කම හිත තියාගන්න පුහුණුවක් ඇති වෙනවා. එහෙම පුහුණුවක් ඇති වෙනකොට දිග හුස්ම, කෙටි හුස්ම, හුස්මේ මුලැමැද අග කියන අවස්ථා තුනම පහු කරලා දීගන්වා අසසන්තෝ පසසන්තෝ, රස්සංවා අසසන්තෝ පසසන්තෝ, සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීත සික්කති පසසිස්සාමීත සික්කති. දිග සහ කෙටි ඒ ඇතුල්වන පිටවන හුස්මේ මුලැමැද අග දැනගනිමින් පුරුදු පුහුණු කරනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා එක වෙලාවකදී අධිශීලයක්. ඒ කියන්නේ හිත ගොඩක් හික්මවා ගන්න. අධි චිත්තයක්, සිතේ ප්‍රබල සමාධි බවක් ඇති කරගන්න, අධි ප්‍රඥාවක්, සාමාන්‍ය විදිහට වඩා නුවණ හොඳට හසුරවන්න මේ චිත්ත සන්තතිය. එතකොට ඇති වෙන යම් පැහැපත් ස්වභාවයක් ඒ උද්ඝා නිමිති, ප්‍රතිභාග නිමිති වලට යනවා. බොහෝම පැහැපත් වෙනවා, දියුණු වෙනවා. ඒ පැහැපත්කම් බලන්නේ අරමුණමයි බලන්නේ. තව පැහැපත් වෙනවා, ස්ථාවරව තියෙනවා. ඊට පස්සේ උපචාර සමාධි අවස්ථාව එන්නේ. භවාංගයටත් බහිනවා, අරමුණු වලටත් එනවා. භවාංගයට බහින එක නවත්තන්න ඕන. මහා සැපයක් වගේ දැන්නට ඒක සැපයක් නෙමෙයි, වැඩක් නෑ. භවාංගයට බහැලා තියෙන්නේ. ප්‍රථම ධානයට සමවදින්න කටයුතු කරන්න ඕන. එතකොට හම්බ වෙනවා රූපාවචර ප්‍රථම ධානවල විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහත් එක්ක ධානසිත ජවන් හත ඉක්මවා පවත්වන්න පුළුවන්. මේ ධාන අංග ටික උද්ඝා නිමිති වල ඉඳන්ම මතුවෙනවා නීවරණ ධර්ම යටපත් කරගෙන. හැබැයි ඒ ධාන අංග සහිත ඒ වගේ චිත්තසංතතිය දිකටම තියෙන විදියට පුරුදු කරගන්න ඕන. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සිත. ඊට පස්සේ විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සිත. පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තෘතීය ධාන සිත. සුඛ, ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන සිත. උපේක්ඛා, ඒකාග්‍රතාව සහිත පංචම ධාන සිත. මේ තමයි රූපාවචර ධාන සිත් පහ. ඔය රූපාවචර ධාන ටික උපදවා ගත්තට පස්සේ ඕවට ලැබෙන ආනිසංස ටික තමයි ඉතිවිද ඥානෙ, දිබ්බසෝත ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, පරචිත්ත විචාන ඥානේ, දිබ්බ චක්කු ඥානේ කියලා කියන්නේ. ඉති විද ඥානේ, දිබ්බසෝත ඥානේ, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, පරචිත්ත විචාන ඥානේ, දිබ්බ චක්කු ඥානේ. මේ විදිහට පින්වත්නි ඔය ඇත්තන්ට ලැබෙනවා වටිනා ආනිසංස පහක්. ඒ ආනිසංස පහ ලැබෙන්නේ මෙන්න මේ කියන චෛතසික එක්ක යෙදෙන මෙන්න මේ ධාන අංග එක්ක තියෙන ධාන සිත් නිසා. එතකොට ධාන අංග විදිහට තියෙන විතක්කය, විචාරේ, පීතිය, සුඛේ, ඒකාග්‍රතාව චෛතසික ධර්ම.
ඒ චෛතසිකත් එක්ක යෙදෙන මේ සිත්වල තවත් චෛතසික ධර්ම කුසල පාස්තිකෝ යෙදෙනවා, සෝබන සාධාන චෛතසික 19 යෙදෙනවා. මේ විදිහට ඒ තියෙන බලවත් තවත් බලවත් කරමින් පුහුණු කරනවා. හැමදාම ගෙවල් වල හරි කොහෙදි හරි භාවනා කරනවා. අරඤ්‍ය ගතෝවා, දුක්ඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා, කාන්තාවන් කියලා පිරිමින් කියලා ભેදයක් නැහැ. දෙකොල්ලටම පුළුවන්. වස් කාලේ ලං වෙනකොට කියනවා නේද මාතික මාතා කියලා නම. මාතික මාතා අම්මා හාමුදුරුවන්ගේ හිත කියෙව්වා. නන්ද මාතා අම්මා වයස්සමන දෙවියොත් එක්කත් කතා කළා. කාන්තා පිරිමි ભેදයක් නැහැ. ඔය ඇත්තන්ට තැවැන්ත චරිත වෙන්න පුළුවන්. සමහර පිරිමි කට්ටිය හවසට ඇඟරත් කරගෙන ඔය කොහේ හරි අහමුල්ලක ඉන්නකොට ඊ අම්මලා තාත්තලාට ගියේ ඇත්ත ලස්සනට භාවනා කරන්න පුළුවන්. සමහර අම්මලා එහෙම කොහේ හරි කඩපිලක අහමුල්ලක කතා කර උපදූප හොය ඉන්නකොට ඊ තාත්තලාට ගෙදර හරි කොහේ හරි හිස්තැනක නම් අපූර්වට හිත දියුණු කරගන්න පුළුවන්. කාන්තා වේවා පිරිමි වේවා වරදට යන්නේ නැතුව අකුසලයට යන්නේ නැතුව කුසලයට ඇවිල්ලා තමන්ව දියුණු කරගන්න ඕන. එතකොට ප්‍රථම ධානාලාභියෙක් ප්‍රථම ධානයේ පිරිහෙන්නේ නැතිව එයා මැරුණොත්, එයා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවන්ගෙන් ධාන උපදවාගෙන හිටියොත්, එහෙම නැත්නම් ඒකේනා ආනාපාන සති ආදී භාවනාවකින් ධාන උපදවාගෙන හිටියොත්, ඒ ප්‍රථම ධානලාභියාගේ ධානයේ දුර්වල එකක් නම් පරිත්තනම්, මධ්‍යම නම් ප්‍රනීත නම්. පරිත්තනම් ඒ දුර්වල ප්‍රථම ධානයේ තිබ්බ කෙනා උපදින්නේ බ්‍රහ්ම පාදසච්චයේ. මධ්‍යම නම් එයා උපදින්නේ බ්‍රහ්ම පුරෝහිතයේ. ප්‍රබල නම් එයා උපදින්නේ මහා බ්‍රහ්මයේ. ဒုတိ ය ධානලාභියාගේ ධානයේ පරිත්තනම් එයා උපදින්නේ පරිත්තාභයේ. මධ්‍යම නම් උපදින්නේ පරිත්ත සුභයේ. එතකොට පරිත්තාභ අපමානාභයේ. ඒ වගේම ආපස්සරියේ තමයි ප්‍රබල නම් උපදින්නේ. තුතිය ධානයේ ඒ වගේ පරිත්ත මධ්‍යම පනීත තියෙනවා. පරිත්තාභ අපමානාභ ආපස්සර පරිත්ත සුභ අපමාසුභ සුභකින්හය. එතකොට චතුර්ථ ධානයේ එතන තියෙනවා පින්වත්නි උප්පත්තිය ලැබෙන ස්ථාන 7ක්. ඒ තමයි අසඤ්ඤ සත්‍යය, වේහප්පලය, ඒ වගේම අවිහාතප්ප, සුදස්ස සුදස්සී අකනිට්ඨ කියන අනාගාමීයයි විතරක් උප්පත්තිය ලැබෙන පංච සුද්ධාවාස. මේ විපාක විඥාන පහ නිසා ලැබෙන උප්පත්තිය ප්‍රථම ධානයෙන් ප්‍රථම ධාන භූමි 3, ဒုတိ ය ධානයේ සහ තෘතිය ධානයෙන් ဒုတိ ය ධාන භූමි 3, එතකොට චතුර්ථ ධානයෙන් ඒ තෘතිය ධාන භූමි 3, චතුර්ථ මේ පංචම ධානයෙන් අර ඒකිනාගේ අසඤ්ඤ සත්‍යේ හෝ වේහප්පලේ හෝ ඒ උප්පත්ති අනාගාමී නම් පංච සුද්ධාවාස. ඔන්න ඔහොමයි උප්පත්තිය ලබන්නේ. රහත් වෙලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක්, ඒ පින්වන්ත රහතන් වහන්සේට ඇති වෙනවා ඒ රහතන් වහන්සේට ක්‍රියාසිත. ප්‍රථම ධාන ක්‍රියාසිතක්, ဒုတိ ය ධාන ක්‍රියාසිතක්, තෘතිය ධාන ක්‍රියාසිතක්, චතුර්ථ ධාන ක්‍රියාසිතක්, පංචම ධාන ක්‍රියාසිතක්. රහත් වෙලා ඊට පස්සේ අභිඥායම උපදවා ගන්නවා. මතක තියාගන්න, රහත් උනා කියන්නේ අහසින් යන්න බෑ. රහත් උනා කියන්නේ අනුන්ගේ හිත් කියවන්න බෑ. රහත් උනා කියන්නේ ඊදිපාතිහාරේ පාන්න බෑ. රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින්නත් අෂ්ටඵල සමාපatti උපදවා ගන්න ඕන. ඒ වගේම රහතන් වහන්සේ මේ අභිඥා ටික උපදවා ගන්න නම්, අහසින් යන්න ආදී ඔය ටික කරන්න නම් රහතන් වහන්සේ තව තවත් භාවනා කරලා අභිඥා උපදවා ගන්න ඕන. එතකොටයි ඒ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට රහතන් වහන්සේ නමක් වුණත් පින්වත්නි අභිඥා සත්‍ය උපදවා ගන්න නම් සමත භාවනාදිය කරන්න වෙනවා. සමත පූර්වාංගම විදර්ශනා, විදර්ශනා පූර්වාංගම සමතේ යුගනන්ද ක්‍රමය, මේ විදිහට තියෙනවා ලස්සනට භාවනා කරමින් ඉස්සරහට යන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේදී තව ඉදිරියේදී හම්බ වෙන ටිකක් තමයි අරූපාවචර ධාන කියන්නේ. අරූපාවචර ධාන. ඒ අරූපාවචර ධානවලදී ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නීව සංඥා නා සංඥායතනය.
අරූපාවචර ධානවල ආකාසාන අංචායතනයේට මහා කල්ප 20000ක ආයු කාලයක් තියෙන භූමිය උපදින්න පුළුවන්. විඥානං ඡායතනයේට 40000යි ආකින්චඤ්ඤායතනයේට 60000යි නේව සංඥානා සංඥායතනයේට 84000යි මේ විදිහට අරූපාවචර භූමිවල සත්වයෝ උප්පත්තිය ලබනවා. හැබැයි සෝහාන් වෙන්නේ නැතුව ඒ තැන්වල ඉපදුනොත් මගපල් ලබන්න බෑ. හැබැයි සෝහාන් මාර්ගයටපත් උනාට පස්සේ ඒ තැන්වල උප්පත්තිය ලැබුවොත් ඉතිරි මාර්ගඵල ලබන්න පුළුවන්. සෝහාන් වෙච්ච කෙනෙක් අරූපාවචර ආකාසානංචායතනෙ උපදවාගෙන එහි ඉපදුනොත් ඉතිරි මගපල් ලබනවා. අසිත තාපස්තුමල්ලා වගේ සෝහං ආදී මගපල් ලබන්නේ නැතුව ඒ තැන්වල උප්පත්තිය ලැබුවොත් ඊයට අහුම්කම් දෙන්න සෝතප්පසාදයක් නැහැ. ඒ රූපේ නැති තැනකනේ ඒ කට්ටිය ඉන්නේ. සිත විතරක් තියෙන තැනකනේ. මේ විදිහට අරූපාවචර භූමි ගැන දැනගන්නට ඕන. මේ කිව්වේ සිත් 89න් ලෞකික සිත් 81. ඔය සිත්වල යෙදෙන ඒකුපාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක විදිහට යෙදෙන චෛතසික ටික. ඕක අමාරු නෑ. ඕක කොහෙද අමාරු වෙන්නේ? මටත් වඩා වයසක මේ ශාලාවේ නැද්ද? මේ මම අපූර්වට කියන්නේ. ඉතින් ඔය ඇත්තන්ට කොහොමද අමාරු වෙන්නේ? මට වඩා වැඩි අය නැද්ද මේ ඉන්නේ? ඔය ඇත්තන්ට අමාරු නැහැ. ඔය ඇත්තන්ට අපූර්වට තීරුම් ගන්න පුළුවන්. ඔබට උවමනාව තියෙන්න ඕන. මේ සසර බය තියෙන්න ඕන. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා හැමදාම බලන්න. ඔය ඇත්ත කොච්චර වේගෙන් අනිත්‍ය තත්වයේ එක්ක ඔබ කොච්චර වේගයෙන් විනාශ වෙවි යනවද කියලා. ඔය ඇත්තන්ට ඉන්න තියෙන කාලය කොච්චර අඩු වෙනවද කියලා. නිකන් අනිත්‍යයත් එක්ක පොඩ්ඩක් බලන්න ගණන් හදලා. ඔබේ නැන්දලා මාමලා අයියලා අක්කලා කට්ටිය අත්තලා මුත්තලා ගිය කාලෙත් එක්ක බලලා තව තියෙන කාලය පොඩ්ඩක් නිකන් හිතන්න. ඊයමලත් රත් වෙයි. ඔය ඇත්ත උනන්දු වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. නිකන් ජීවිතේ ඉතුරු අඹගෙඩියක් වගේ නෙමෙයිද කියන්නේ. අපි තපුවනේ ප්‍රධාන ආවාසේ දොරකඩම තියෙන අඹ ගහ. ඒකේ අඹ හැදෙන කාලෙට පුංචි මලුත් වැටෙනවා, පොඩි ගැට උණ ගැටත් වැටෙනවා. සමහර සාමාන්‍ය තරුණ ගෙඩිත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා. හැබැයි උදේ පාන්දර පිනිබාන වෙලාවට තමයි එක එක වේගෙන් වැටෙනවා ඇහෙන්නේ. හුලඟක් එහෙම ගියාම එකපාර ගොඩක් වැටෙනවා. ඔය වගේ තමයි ඔය ඇත්තන්ගේ ජීවිතත්. ඉදිච්ච අඹ ගෙඩි වගේ. කොයි වෙලාවෙද කියන්න බෑ. කල්දතා ඉන්න දේවල් නෑ මේ ජීවිතේ. පස්සට දදා ඔය ඇත්ත බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කිය වගේ අනාගතයට දදා ඉන්න දෙයක් නෑ ඔය ඇත්තන්ට. අන්තිම හුස්ම හෙලනකම් කාටවත් අතපාන් නැති විදිහට අත්‍ය සුඛේ, භෝග සුඛේ, අන්න සුඛේ, අනවජ සුඛේ ඇතිව කෑම බීම ඉඳුන් හිටුන් දීපල භවභෝග සම්පත් ඇතිව ඔය ඇත්තන්ගේ භාවනා මාර්ගයට කිසිම බාධාවක් නොවන විදිහට, කැමැති විදිහට දානය කරන්න පුළුවන් විදිහට, සීලය කරන්න පුළුවන් විදිහට, නෙක්ඛම්ම ප්‍රඥා වීර ඉවසීම සත්‍යවාදී බව අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා ආදී කරන්න පුළුවන් දූදරුව බලා ගන්න පුළුවන් විදිහට සතර බ්‍රහ්ම විහරණයන් ඔස්සේ මාතා පිතෝ උපට්ඨානං ආදී විදිහට මංගල සූත්‍රයේ කණුවනෝ ජීවත් වෙන්න පුළුවන් විදිහට ජීවිතයේ පින්වත්නි ධර්මය අනුව හැදගස්වා ගන්න ඕන. මංගල සූත්‍රයේ කවුණු 38 අනුව හැදගස්වා ගන්න ඕන. ඒ වගේම ව්‍යග්ගපච්ච සූත්‍රයේ, සිංහාලෝවාද සූත්‍රයේ, ධම්මික පරාභව කියනවා නම් කොච්චරක් සූත්‍රද? 18000ක් 20000ක් විතර තියෙන සූත්‍ර දේශනා අතරේ ඔය ජීවිත ලස්සන කරන්න කාර්ණීය මෙත්ත වගේ සූත්‍රයක මොනතරම් කවුණු ගොඩක් තියෙනවද? ඔය ඇත්ත ඒ පාරෙම යන්න ඕන. ඔබට හිතුනොත් පින්කමක් කරන්න අනේ මට කීයක්වත් නෑනේ කියලා ඇඹරෙන්නේ නැති වෙන්නේ මිල මුදල් තියෙන්න ඕන. ඔය ඇත්තන්ට හිතුනොත් මම්මගේ අම්මට මේ දේ උපස්ථාන කරමින් කරනවා කියලා ඔය ඇත්තන්ට ති හේතුක සිත් එක්ක ගමනාන්තයට අදාළ ඉලක්කයට ගිහිල්ලා අම්මා වෙනුවෙන් අවශ්‍ය කටයුත්ත කරන්න තරම් ඔය ඇත්ත ළඟ උත්සාහය වීර්යය තැන්ට සුසු නුවණස අවස්ථාන කූල විදියට කටයුතු කිරීම ශක්තිමත්කම තියෙන්න ඕන. මේවා හේතුන්ගෙන් හට ගන්න නාම රූප ධර්ම. ඒවා ඕන විදිහට වෙනස් කර ගන්න පුළුවන්.
කම්මැලිකම හින්දා වෙනස් වෙන්න දෙන්න එපා. ඒ වගේ ඒක මූසලයි නේද? මුස්පේන්තුයිනේ කම්මැලිකම කල්දතා ඉන්නකොට ඒක උත්සාහයෙන් වීර්යෙන් ඔබට ඕන විදිහට අරගෙන යන්න ගමනාන්තයට. නාම රූප ධර්ම තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්වයෙන් තවත් තත්වයකට වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න. මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්වයෙන් තවත් තත්වයකට වෙනස් කරන්න පුළුවන්. ඔය ඇත්තෝ ඔය තියෙන කාමාවචර මට්ටමේ සිත් තත්වේ රූපාවචර මට්ටම දක්වා වෙනස් කරන්න. ඒ වාගේ විදර්ශනා භාවනාදී කළ මගපල් ලබන මට්ටම දක්වා දියුණු කරගන්න. ඔය ඇත්තම් මේ ජීවිතේම නිවන් දකින්න උත්සාහ කරන්න. කවුරු කිව්වත් දිව්‍ය ලෝකයකට හිත පිහිටුවා ගන්න එපා අනාතයි. ඉතින්ට නයි යන්න හිතන්නවත් එපා. ඔය ඇත්තන්ට දිව්‍ය සැප කොහොමත් ලැබෙනවා මානාසන්න වෙලාවේ චුතියට කලින් කර්මවලදී ඔය ඇත්තන්ට මේවා ආසන්න ආචින්න කටත්තා විදියට මතුවෙනකොට කොහොමත් ඉතින් සුගතිය තමයි. පව්කම් කළා තියෙන දුගතියට යන්න. ඒ නිසා පින්වත්නි නිවන් දැකීම අරමුණු කරගෙන කටයුතු කරන්නට ඕන. එතනදී මාර්ග සිත් තියෙනවා 8ක්. මාර්ග සිත් තියෙනවා 8ක්. ඒ තමයි සෝහාන් මාර්ගසිත, සෝහාන් ඵලසිත, මාර්ගසිත 4ක් තියෙනවා, ඵලසිත තියෙනවා 4ක්. එතකොට සෝහාන් මාර්ගසිත, සෝහාන් ඵලසිත, සකදාගාමි මාර්ගසිත, සකදාගාමි ඵලසිත, අරහත් මාර්ගසිත, අරහත් ඵලසිත, ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒ ලෝකෝත්තර සිත් 8ට තියෙනවා මාර්ගසිත 4ක්, ඵලසිත 4ක්. සෝහාන් මාර්ගසිත ඔබේ චිත්තසංතතිය ඇති වුණොත් ඒක අකුණු පහරක් වගේ බර අඩු කරනවා. කේන්ති අනේක නැති කරලා දානවා. අනාගාමී මාර්ගසිත වලින් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ නැති කරලා දානවා සෝහාන් මාර්ගසිතින්. රූප රාග අරූප රාග ආදිය නැති කරලා දානවා අරහත් මාර්ගසිතින්. එතකොට අකුසල් සිත් 12යි ඒ චෛතසික 14යි නැති ජීවිතයක මහා කුසල සිත් ටිකත් එක්ක මොන සැනසෙල්ලක්ද ජීවිතේට හම්බ වෙන්නේ? මොන සැපයක්ද? ඩිවෝස් ප්‍රශ්න නැහැ. ඒ වගේම දේපල ඉඩකඩ නඩු හැම ප්‍රශ්න නැහැ. ඒ වගේම ඔය ඇත්තට දහසකොත් ප්‍රශ්න නැහැ. පුතුම සුවයක් තියෙන්නේ. විඳින්න ජීවත් ඉදීම නිවන් සැප. ජීවත් ඉති නිවන් දකින්නයි ඕන පින්වත්නි. නොපෙනෙන අනාගතයකට වැඩ කරන්න ඕනේ නැහැ. නොපෙනෙන අනාගතේ කොහොමද සාර්ථක වෙනවා? දැන් මේ වර්තමානයේ සාර්ථක කරගත්තොත් වර්තමානයේ සාර්ථක කරගන්න නම් නිවන් දැකීම අරමුණු කරගෙන යනකොට ඒකට තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපත්තියට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. නිවන් දකින්න නම් සම්මා දිට්ඨිය ඕන. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම තමයි. ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ නිවැරදි දැකීම තමයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිවැරදි දැකීම තමයි පින්වත්නි සම්මා දිට්ඨිය කියන්නේ. කර්ම කර්මඵල විපාක දීම සමත විදර්ශනාදී ඔක්කොම ඒ ඇතුළත තියෙනවා. ඒ වගේම සම්මා සංකප්පය, නික්කම්ම සංකප්පේ කාමයන්ගෙන් වෙන්වන කල්පනා, අව්‍යාපාද සංකප්පේ කේන්ති යන්නේ නැති මෛත්‍රිය සහගත කල්පනා, අවිහිංසා සංකප්පේ කරුණාවන්තකම, අනිත් අයට ප්‍රශ්නයක් කරදරයක් වුණොත් මේ ගම් වතුර උපද්‍රව කාලේ වගේ කරුණාවන්ත හදවත් තියෙන මැදිහත් වෙන ඉක්මනටම කන්න බොන්න දෙනවා, ජීවිත බේද ගන්නවා. අර එක තැනක හමුදාවෙන් ගිහිල්ලා බලද්දි පැය ගාණක් ඒ කඩි කොන්ක්‍රීට් තට්ටුවේ ඇතුලේ හිර වෙලා ජීවිතේ 99න් බේරගත්තේ. සමහර අයගේ ජීවිත සතා සීපාවුන්ගේ ජීවිත බොහොම අමාරුවෙන් බේරගත්තේ. ඒ කරුණාවන්ත හදවත් තියෙන අය මේ විදිහට පින්වත්නි කටයුතු කරගන්නවා. සම්මා සංකප්පය, නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අව්‍යාපාද සංකප්පේ කියේ මෛත්‍රියට. ඊට පස්සේ සම්මා වාචා, සම්මා වාචා බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, සරපවස වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම. බලන්න ලස්සනට අකුසල් වලින් අයින් කරලා කුසල් වලට අරගෙන මහා කුසල් සිත් 8 ධර්ම විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර වන හැටි.
අකුසල් සිත් නැතිව මහා කුසල් සිත් 8 යෙදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා අර දස කුසල කර්මපත කිව්වේ. ඒ දස කුසල කර්මපතවලදී සතුන් බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, සරපස වචන කතා කිරීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම. ඊට පස්සේ සම්මා කම්මන්ත සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, සම්මා ආජීවය. බුද්ධ වචනයට අවනත වෙන්න. සම්මා ආජීවය. දැහැම උපයාගත් දැහැමි ධනෙන් අන්තිම හුස්ම හෙළනකන් තමන් අසරණයෙක් වෙන්නේ නැතුව උත්තාන වීර්යයෙන් යුක්තව බාහාඵල පරිචිතා සේදා වක්කිතා ධම්මිකා ධම්මලත්තා ධනේ මිල මුදල් භවෝග සම්පත් උපයාගෙන තියාගන්න ඒකේන භෝගේ බුංජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය ආපදාස භවිස්සති කියන ඔන්න ඔය 4 විදියකට බෙදලා වෙන් කරලා තියාගෙන ඔය ජීවිත පරිසම් කරගන්න මේවා හේතුන්ගෙන් හටගන්න නාම රූප ධර්ම හින්දා. කවුරුවත් ලෝකේ මවන්නේ නැහැ, ලෝකේ මවන සරබලධාරියෙක් නැහැ, ලෝකේ පාලනය කරන එහෙම කෙනෙක් නැහැ. මේවා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒ නිසා සම්මා ආජීවයේ හරියට පවත්වා ගන්න. එතකොට ඔය ඇත්තන්ට කරදරයක් නැහැ. හිතුනොත් මම භාවනා කරනවා සතියක් කියලා එනවා ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරනවා, ගෙදර අය බඩගින්න දුක් විඳින්නෙත් නැහැ, ආර්ථිකේ හදලා. ඔය ඇත්තන්ට තීරණ ගන්න පහසුයි ඔබ ශක්තිමත් නම්. දුර්වල නැති දිගුදුර බලන තීරණ ඔබ ළඟ තියෙන්න ඕන. ඊළඟට සම්මා වායාමය. නූපං අකුසල් නූපදවන්නට කරන වීර්ය, උපං අකුසල් දුරු කරන්නට කරන වීර්ය, නූපං කුසල් උපදවන්නට කරන වීර්ය, උපං කුසල් වැඩි දියුණු කරගන්නට කරන වීර්ය. උත්සාහය ඔබ ළඟ තියෙන්න ඕන. අකුසල් කියන්නේ අනාගතයේදී ගොඩාක් හානි වන දේවල්. කුසල් කියන්නේ අනාගතයේ ගොඩාක් යහපත් වන දේවල්. ඒ නිසා ඉදිරි අනාගතයේ ගොඩාක් යහපත් වන දේවල් කරගන්න ඕන. ඊළඟට සම්මා සතිය, සතර සතිපට්ඨාන සිහිය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සතිපට්ඨාන සිහියෙන් ඉන්න ඕන. පින්වත්නි, එතකොට ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ අපි මේ කියන ටික ස්කන්ධ ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික හම්බ වෙනවා. ධාතු ආයතන ඉන්ද්‍රියයන් හම්බ වෙනවා. කායානුපස්සනාවේදී හම්බ වෙනවා නාම රූප ධර්ම ටික ධාතු 42. ඉරියාපද චතුසම්පජාන භාවනාවේදී නුවණත් එක්ක මේවා ක්‍රියාත්මක වන විදිය, ඒ වාගේම පටික්කුල මානසිකාරයේදී රාග ආදිය දුර්වල වෙලා, නවසීවතිකාදීදී ඒ කෙලෙස් ධර්ම දුර්වල වෙලා ඔබේ ප්‍රඥාව හොඳටම මෝඩමින් දියුණු වෙමින් ඔය ඇත්තන්ට ඔක්කොම නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදිය ගැන මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, කායානුපස්සනාව, මේ සතර සතිපට්ඨානෙ හොඳට වැඩෙනවා. සම්මා සතිය. දැවැන්ත චරිත වෙන්න, දුර්වල චරිත වෙන්න එපා. ඔය ඇත්තෝ මැරෙන අය ඕන තරම් දැකලා ඇතිනේ. වැඩිපුරම මැරෙන කට්ටිය දැකලා තියෙන්නේ මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න ඔබට, බණ කියමින් ඉන්න මමද. දැන් මම පැවිදි වෙලා අවුරුදු 31කට වැඩිනේ. එතකොට මේ අවුරුදු 31කට අධික කාලයේ මේ රටේ පිට රටවල් වල දහස් සංඛ්‍යාත කී ලක්ෂයක් දැකලා ඇත මැරෙන කට්ටිය. ඔය ඇත්තනම් ඉතින් කලාතුරකින් නැන්දලම අමල අයියලා අක්කලා අත්තලා ඉක්කිනා දින්නේ 10යි 15යි කොහොමනේ දකින්නේ. අපි කොච්චර අහනවද, එක දවසකට කීයක් අහනවද? එතකොට පින්වත්නි, මැරෙන වෙලාවේදී ඒ අයගේ හිත කොහොම ඇති කියලාද හිතන්නේ? හුඟක් කට්ටිය දුර්වල විදිහට මැරෙන්නේ. හුඟක් කට්ටිය මැරෙනකොට මැරෙන්නේ ආපහු වටේම කරක් ගහන විදිහට තමයි. එහෙම මැරෙනකොට මැරෙන්නේ හොඳ තැනකට නෙමෙයි, යන්නම බලාගෙන යට තැනකට. ලීසි නැහැ හුඟක් අයගේ ජීවිතවල. මොකද අද අහන්නේ එක මිත්‍යා දෘෂ්ටි. ධර්මදේශකයන් වහන්සේලා දේශනා කරන්නට ඕන පැහැදිලි පිළිවෙලකට අනුව, ආර්යස්ථායික මාර්ගයට අනුව චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක තියෙන ධම්මග. ඒ වුණාට අහන්න හම්බ වෙන්නේ නැහැ හරියට ඒ ධර්මය. අහන්න හම්බ වෙන්නේ විවිධාකාර වැරදි මතවාද,
විවිධාකාර දෘෂ්ටි, විවිධාකාර මිත්‍යා දෘෂ්ටි එක සමතැනකට අරගෙන විවිධ දෘෂ්ටි සමාජගත වීම. එතකොට පින්වත්නි මරණ වෙලාවෙම හරි භයානකයි. හැබැයි මරණයටපත් වෙන්න කලින් ජීවිතයේදී මඟපල් ලබන්න නම් ඔබට අහන්න වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහල උතුම් ප්‍රතිඵල ලබා ගන්න ඕන. ඒක මේ ජීවිතයේදී ලබන්න ඕනේ. එතකොටයි සෝවාන් මාර්ගසිත, සෝවාන් ඵලසිත, සකදාගාමි මාර්ගසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත ලැබෙන්නේ. ඒකට සමාධියක් ඕන. සම්මා සමාධිය. සම්මා සමාධිය බලවත් කුසාසිතේ ප්‍රබල ඒකාග්‍රතාවේ ධාන ආදිය, ප්‍රථම ධාන ආදී ඒවා හරි ප්‍රබලයි. ඒවා නීවරණ යටපත් කළ, කෙලෙස් යටපත් කරලා ඔය ඇත්තන්ට කැමැති විදියට නුවණ හසුරුවමින් දිට්ඨි විසුද්ධියට උපකාර වෙනවා. කාංකා විතරණ විසුද්ධියට උපකාර වෙනවා. අර බුද්ධත්වයෙන් දෙවන තුන්වන අවුරුදු වෙනකොට රත විනීත සූත්‍රයට අදාළ පුන්නමන්තානි පුත්ත හාමුදුරුවෝ සරියොත් මහ රහතන් වහන්සේගේ දෙබසෙන්නේ ඒ සප්ත විසුද්ධිය. ඔන්න ඒ සප්ත විසුද්ධියම පින්වත්නි වර්ධනය කරනවා. සප්ත විසුද්ධිය වැඩෙන විදිහට ඔබට උපකාර වෙනවා සම්මා සමාධිය හැම අතින්ම. දිට්ඨි විසුද්ධි, සීල විසුද්ධියට, චිත්ත විසුද්ධියට, දිට්ඨි විසුද්ධියට, කාංකා විතරණ විසුද්ධියට, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට, පටිපදා ඥාන දර්ශන විසුද්ධියට, ඥාන දර්ශන විසුද්ධියට, අවසානයේදී විමුක්ති ඥාන දර්ශනයට ඔය ඇත්තන්ට මඟපල් ලබන එකට සම්මා සමාධිය ගොඩක් උපකාර වෙනවා. මේ කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ සතර මඟ සතර ඵලයන් ලබා දෙන්නේ. ඔය සමාධියම දියුණු කරගෙන ප්‍රථම ධානලාභියෙක් ඔය කිව්ව සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියන ඔය අටට ආවොත් එතන 8ක් තියෙනවා. ප්‍රථම ධානලාභියා සෝවාන් ආදී 8ක්, සකදාගාමි, අනාගාමි, අරහත් ඒ විදිහට 8 එතන තියෙනවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. ဒုတိ ය ධානලාභියාගේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. තෘතීය ධානලාභියාටත් ඔය 8, චතුර්ථ ධානලාභියාටත් ඔය 8. ඒ වගේම එතන පංචම ධානලාභියාටත් ඔය 8 ආවට පස්සේ 8 වරක් 5 කීයද? කීයද? 40යි. එතකොට 81ට 40ක් එකතු කරන්න කීයද? ඔක්කොම සිත් කීයද? 121යි. එතකොට මේ සිත්වල යෙත්න චෛතසික ධර්ම ඔක්කොම කීයද? 52යි. සබ්බචිත්ත සාධාන කීයද? 7යි. ප්‍රකීනක 6යි. අන්‍ය සමා රාශිය මේ 7යි 6යි 13. අකුසල චෛතසික කීයද ඔක්කොම? 14යි. අකුසල චෛතසික 14යි. ඒ වගේම සෝබන රාශියේ සෝබන සාධාන චෛතසික 19යි. විදති 3යි, අපමඤ්ඤා 2යි, ප්‍රඥා 1යි. මේ තමයි චිත්ත චෛතසික ධර්මයෝ. ඔය ඇත්තන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ස්කන්ධ පහෙන් ස්කන්ධ 4ක තොරතුරු ටික දේශනා කළේ. ඔය තමයි ස්කන්ධ 4 කතාව. ස්කන්ධ 5ක් තියෙන රූපේ දේශනා කළේ නෑ. දැන්ටමත් පැය 2 ඉවර වෙලානේ. ඒ නිසා පින්වත්නි ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සදහබද සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත හල්තොට පදිංචි ගිහාන් මදුසංක මහත්මාණන් සහ චතුරිකා මදුභාසිනී මහත්මිය, චමිලා මහත්මිය ඇතුළු සදහබද සත්පුරුෂයන්ගේ පින්බරදායකත්වයේ ඇතිව අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නට යෙත්න අපේ පින්වතුන් පහුගිය සතියේ පින්කම කරන්න හිටියේ. නමුත් ගම් වතුර උවදුර නිසා සිදු කරන්න බැරි වුණත් ඊටම අපූර්වට අද දවසේ මේ මහා උතුම් පින්කම සිදු කරන්නට යෙත්න. චතුරිකා ගුරුතුමියගේ අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට ඒ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ගම් වතුරින් විපතටපත් වෙලා මේ මොහොතේදී ජීවිත නැවත යථා තත්ත්වයටපත් කරගනිමින් ඉන්න හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සතර පේරුවේ දායකකාරකාදී ලෙනවල රජමහා විහාරයේ ගෞරවනීය විහාරාධිපති ලොකු සාමින් වහන්සේ සහ
වැඩ ඉන්න මහා සංඝරත්නයට සතර පේරුවේ දායකාරකාදී ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සබ්බීතියෝ විවචන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු.